තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. උදේ කරපු සාකච්ඡාවේ මම පැහැදිලි කළා කරුණු ඒ කියන්නේ වෙනම පැහැදිලි කළා කරුණ පෙන්වන්න වෙන විෂන් එකකට වචන ටික පෙන්වන්නේ වචන ටික ගන්න නෙමෙයි වචන ටිකත් එක්ක හිමි ගලපලා බලන්න නෙමෙයි පෙන්වන්නේ කියන එක. සහ ඊට පස්සේ මේ පෙන්නුව වෙන කරුණු ටිකක් අහනවා. කියන්නේ උදාහරණයකට ගත්තොත් මේ මජ්ජේ සූත්‍රයේ ඒ භික්ෂුන් වින් වශයෙන් ඉදිරිපත් කරලා සිදුවෙච්ච විදිහ බුදුරන් වහන්සේ අර ප්‍රශ්නයක භගවා ජානාති කියන කාරණාවෙන් ඒ කරුණ තුලත් අර ඒ කියන්නේ ඒ කරුණ හෝ ඒ කිසි දෙයකින් තොරව ඒ කතා සංලාපයේ තුලත් සක්කා නිරෝධිත්වය ප්‍රකට වෙනවා කියන කාරණාව කතා කරා ගොඩක් ඊ උදේ සාකච්ඡාවේ. මම සයනසල ටිකක් ওই සතිපට්ඨානෙම තමයි මේ ඉස්සර මම අහන්න හිතුවේ මේ මට හිතුණු දෙයක් මම සතිපට්ඨාන සතර සතිපට්ඨානේ මේ කායानुපස්සනාවේ තියෙන ඒ මුලින්ම පටන් ගන්න තැන සම්නසර සතෝ ආස සති සතෝ පස්ස සති කියලා දීගං වාසතෝ දීගං අස්සාමි පජානාති දීගං වා පස්සතෝ දීගං වා පස්සාමි පජානාති පස්සං වාසතෝ අසං වාසසාමි පජානාති රසං වා පස්සසතෝ රසං වා පස්සාමි පජානාති සබ්බකාය පරිසංවේදී අසසිස්සාමි සික්ඛති සබ්බකාය පරිසංවේදී පස්සිස්සාමි සික්ඛති පස්සම් බයං කාය සංකාරං අසිස්සාමි සික්ඛති පස්සම් බයං කාය සංකාරං පස්සසිස්සාමි සික්ඛති මේ ඉන්නේ කොටසේ අර්ථය තේරුම් ගන්න මොකද්ද කියලා හිතනකොට ආපු සිතුවිලි ටිකක් තමයි මම මේ නිව්වේ. ඒ කියන්නේ මට ආපු හුස්මරල්ලට අර හිත තියන්න කියලා සම්මානස කිව්වනේ. ඒක එහෙම හිතනකොට ඒක තියලා බලනකොට ආශ්වාස මම ලියපු ටික මම කියන්නම්. හුස්මරල්ලට සිත තිබ්බහම ආශ්වාස ප්‍රාශ්වාස යන හැඟීම එන්නේ ඇතුළත හා පිටත බෙදා ගැනීමත් සමගයි. මුලින්ම එන හැඟීම කයක් තියෙනවා. ඒ කය තුළට හුස්ම රැල්ල ආශ්වාසය, ඒ කය තුලින් එළියට යන හුස්ම රැල්ල, කියන්නේ බාහිර ප්‍රාශ්වාසය කියලා. හුස්ම රැල්ල ගැන හොයනකොට හුස්ම රැල්ල කෙසේද ලෙස තවදුරටත් හිතනකොට සිතුන හුස්ම රැල්ල බවින් තමයි කයේ හට ගැනීම කියලා. එනම් කය ප්‍රකට වෙන්නේ හුස්ම රැල්ල තුලින් බව. හුස්ම රැල්ල ගැන තවදුරටත් හොයනකොට සිතුණා හුස්ම රැල්ල කියන ස්වභාවය කියන්නේ මට දැනෙන සම්ඥාක එක වෙලාවක උණුසුම අනිත් වෙලාවක සිසිලස බවක් යෙදීමක් තමයි මට දැනෙන්නේ. එහෙම නැත්නම් වායු ධාතුවක ගමන් කිරීමක් වගේ දැනෙන්නේ. එහෙම නැත්නම් කයට දැනෙන පොට්ටබ්බයක් වගේ තමයි දැනෙන්නේ. මේ තුන් ආකාරයෙන් විදිහට තමයි මට දැනෙන්නේ. බොහෝ දුරට උණුසුම සිසිලස බවක් යෙදීමක් තමයි මට දැනුනේ. ඉහත ප්‍රකට වූ තුන් ආකාරයේ තවදුරටත් හිතනකොට සිතුණා මේ මොන ආකාරයෙන් දැනුණද එතන සිදුවෙන්නේ උණුසුම සිසිල කිව්වත් මේ වායු ධාතුව කිව්වත් එතන රූපයක වේදනාවක සංඥාවක සංස්කාරයක විඥානයක සංස්කාරයක වැඩිමත් දැනෙන්නේ නැහැ විඥානයක දැනගෙන කියන්නේ ස්වરૂපක කිස්මතු වීමක් විඳීම කිස්මතු වීමක් හඳුනා ගැනීම කිස්මතු වීමක් දැන ගැනීම කිස්මතු වීමක් සංස්කාර කිස්මතු වීමක් කියලා හැඟීමක් එතෙන්දි මට එන්නේ නැහැ. මෙවැනි ගති ස්වභාවික ඉස්මතු වන තැනක හුස්ම රැල්ල කියන කාරණාව ඉක්මනවා කියලා හිතුණා. ඒතකොට එතෙන්දි මට හුස්ම රැල්ලට වඩා අර මේ ස්වરૂපයක් මේක විඳීමක හඳුනා ගැනීමක දැන ගැනීමක තියෙන ක්‍රියාකාරීත්වයට වැඩිය ඒ බව ලැබීමක් ඉස්මතු වීමක් තමයි මට ලැබෙන්නේ. හුස්ම රැල්ල ඉක්මවන විට ඒ තුලින් හටගන්න කය ඉක්මන එකක්ද මේ කියන්නේ කියලා හිතුණා මට ඒ වෙලේ. එතකොට හුස්ම රැල්ල බව ගොඩ නැගින්නීම අජ්ජත් බහිද්ද පැනවීමත් සමගම කියලා තමයි ඒකම හිතුනේ. එතකොට හුස්ම රැල්ල යයි
පනවාගත්ත දෙහි යථාර්ථය දකින විට මේ කියන්නේ ඒකේ අපි යථාර්ථය දකින්න උත්සාහ කළොත් හුස්ම රැල්ල බවින් ඉක්මනවා. එතකොට ඒ කියන්නේ මේ මේ සිදුවීමට කියන්න පුළුවන්ද මේ රළු වශයෙන් ඉති අජ්ජත්වා කායිකානුපස්සී විහෙරති බහිද්වා කායිකානුපස්සති විහෙරති අජ්ජත් බහිද්වා කායිකානුපස්සී විහෙරති ලෙස සතිපට්ඨානෙ විස්තර වෙනවා කියලා හිතුනේ. දැන් මේක අජ්ජත්‍යයක් බහිද්දයක් පනවාගෙන කතා කිරීමන්නේ හුස්ම රැල්ල. તો හුස්ම රැල්ල ගැන හිත යොමු කරාම ඒක මොකද්ද කියලා අතට යනකොට එතන ඉස්මතු උනේ අර රූපයක් වේදනාවක් සංඥා සංකාරයක් කියන විඥානයක් කියන ඒකක ඉස්මතු වීමක් විනා හුස්ම රැල්ල කියන එකේ මතුවීමක් නෙමෙයි. එතකොට මේක අජ්ජත් බහිත්ත පැනවීම ඉක්මවා යෑමද මේ කියන්නේ කියලා සම්මානට මට නිකන් හිතුණා. ඒක මම පස්සේ ඒක විචක්ෂණය කරනකොට මේ කියන්නේ මේ අවස්ථාවේ නෙවෙයි ඒක එතනින් බැහැර වෙලා මම මේ මොකද්ද වෙන්නේ කියලා හිතුවා. තමයි මේ වගේ අවස්ථාවක් ආවේ. හැබැයි එතෙන්දිම ස්වාමීන් වහන්සේ ඒක සාකච්ඡාවකදී කියනවා අර විචක්ෂණය සහ විතර්කය කියලා. එතකොට විචක්ෂණයකදී ඉක්ම වෙන්න ඕන කියනවා. විතර්කයේදී තව අලුත් දෙයක් ලැබෙනවා කියනවා. යමක් ලැබෙනවා කියලා කියනවා. එතකොට එතෙන්දී ඇත්තටම මට වෙලා තියෙන්නේ එක දෙයක් ඉක්මවලා තව දෙයක් ලැබීම නේද කියලාත් හිතුණා. එතකොට එතන ප්‍රශ්නයක් ආවා එහෙනම් මේක මේ සිටීමේ රටාවේ යම් ගැටලු සාකච්ඡාවක් තියෙනවද කියලා එකක් මතුවුණා සම්මත. මැඩම් අර කිව්වා අර මොකද්ද මේ අජ්ජත් බහිද්ද ඉක්ම වෙනවා කියන එක මට හරියට ගියේ නෑ අපව. ඒ නිසා ඔමිනස් දැන් ඉස්සල්ලාම් පටන් ගන්නෙ මේ මම ඉන්නවා මට හුස්ම රැල්ලක් තියෙනවා. ඒ හුස්ම රැල්ල පිටට මේ ආශ්වාසය කියන්නේ ඇතුළට ගන්නවා. ප්‍රාශ්වාසය කියන්නේ පිටට දානවා. එතකොට ඇතුළ කිව්වහම මගේ පැත්තට පිටට කිව්වහම මේ එළියට කියලා. හැබැයි ඊට පස්සේ හුස්ම රැල්ල කියන්නේ මොකද්ද කියලා අහුවම මට දැනෙන්නේ ඒ හුස්ම රැල්ලට හිත තිබ්බහම මට දැනෙන්නේ එකවරකට සීතලක් එකවරකට උණුසුමක්. තමයි එතනදී මට ඉස්මතු වෙන්නේ. එතකොට මම ඒකේ පනවනවා මට සීතල දැනකොට මම හිතනවා මේක ආශ්වාස උණුසුම් දැනකොට මම කියනවා මේක ප්‍රාශ්වාස කියලා. ඒතර එතන යෙදීම මොකද්ද මොකද්ද මේ මම මොකද්ද මේ උණුසුම සිසිලස කියලා පතම ගත්ත කියලා මේ එහෙම හිතන්න යනකොට මට දැනුනේ ওই කොයි අවස්ථාවක වුණත් එතනදි ක්‍රියාත්මක වෙන්නේ මේ හඳුනා ගැනීමකට එතනක් පනව ගන්නවා. ඒ පනව ගැනීම තුළ ක්‍රියාත්මක වෙන්නේ මේ රූපයක වේදනාවක සංඥාවක සංස්කාරයක කියන එක මට ඇත්තටම එහෙම අල්ල ගන්න බෑ. දැන ගැනීමක ක්‍රියාත්මක වීමක්. එතකොට ඒක එහෙම වෙනකොට සීතලාවත් උණුසුමාවත් ඒ පැනවීම ඇත්තටම ඒක ප්‍රායෝගිකව කරනකොට ඒ තවමත් පැනවීම තමයි. ඒකට එළියට ඇවිල්ලා ඒක මං හිතනකොට මේක මොකද්ද මේ වෙන්නේ කියලා මට හිතෙනවා දැන් එතන එහෙම අවස්ථාවක යෙදීමක් නම් තියෙන්නේ. ඒකට අපිට බාහිර කියලා අභ්‍යන්තර කියලාවත් එහෙම යොදන්න බැරි වෙනවනේ. දැන් ඉස්සෙල්ලම පටන් ගත්තේ හුස්ම රැල්ලෙන්. ඊට පස්සේ එතනට ගියාට පස්සේ එතන සිදුවෙන අර හතරක ඉස්මතු වීමක්. එන්නේ එතෙන්දී තමයි සම්මන්සේ මම හිතුවේ මේක මේ අජ්ජත් බහිද්ද කියන බෙදීමක ඒක එතනින් ඒක රළු මට්ටමින් එතනත් ඉක්මවීමක් තියෙනවා නේද කියලා. එකක් තමයි අර මම අර කිව්වේ මේ විතරකය විචක්ෂණයයි කියන කාරණාව ගත්තාම අපට ලෝකය කියන දෙයක් අපට ඉස්මතු කරන්න පුළුවන් ඉන්නේ. අපි ගත්තොත් එහෙම මම අර විතරකයේ ඉදිරිපත් කරපු කාරණාව එක ගත්තාම ලෝකයේ බවහි ඇත්ත ලෝකේ කාරණාවක් එක්ක විග්‍රහ කරන්න පුළුවන් ඊටම ප්‍රාථමිකම මූලිකම අවස්ථාව තමයි විතක්ක ਵਿਚාර කියන්නේ. එන්න විතක්ක ਵਿਚාර දැන් අපි ගත්තොත් නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට සංඥා වේදිත නිරෝධය කියන මේ ඔක්කොම ඉක්මීලානේ. එන්න විතක්ක ਵਿਚාර සංඥා වේදනා හැම එකක්ම ඉක්මීලා. ඒතර දැන් අපි ලෝකෙට යමක් කියලා දෙනවා කියන කාරණාව දැන් අපි
විශේෂ sannivedanaයන්නේ. එතකොට එතනදී අර විතක්ක ਵਿਚාර කියන එක තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට ඇහිච්ච කාරණාවක් හරි බුද්ධ වචනයක විග්‍රහයක් හරි මොනවා හරි කියලා දීමක් කියනවා. ඒතර විතක්ක ਵਿਚාර දෙයකින් තොරව බෑ. දැන් මේක ඇත්තටම අපට අපි තුලින් යම් කාරණාවක් තේරුම් ගන්න පුළුවන් මම බව තහවුරු වෙන එකක්ද වෙන්නේ සිදුවීමේදී. විග්‍රහයේදී නෙමෙයි. සිදුවීමේදී කියන එක පැත්තකින්. අනිත් එක තමයි ගොඩාක් වෙලාවට අහගෙන ඉන්න කෙනාට. කියන්නේ කවුරු හරි ගුරුවරයෙක් කියන කතාවත් එක්ක අහගෙන ඉන්නකොට එයාගේ දක්ෂතාවයක් තියෙනවා තියෙන්න ඕනේ කතා කරන විදිහේ එක. කියන්නේ දැන් බුදුරන් වහන්සේට වගේ හැකියාව නැහැනේ. කතා වෙන්නේ ගන්න පුළුවන්. ඒ කතා කරන විදිහේ එක එතන ලෝකයට එක sannivedanaya කිරීම පිණිසම විතරක්ද මේ කතාව වෙන්නේ? එහෙම නැත්නම් සක්කායක තහවුරු කරගත්ත කාරණාවක්ද මේ කතා වෙන්නේ කියන එක අර කතා කරන විදිහ සහ ඉදිරිපත් කරන විදිහ කියන මෙන්න මේ වගේ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දැන් මේ දෙපැත්තෙන්ම තේරුම් ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම මේ දෙපැත්තෙන්ම කියන එකේදී අපට හිතෙන්න පුළුවන් බුදුරණවහන්සේට සම්පූර්ණ සාධාරණයි කියන එක හරි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අපට හිතෙන්න පුළුවන් මෙහෙම එකක්. ගුරුවරයාට වඩා මගේ වටහා ගැනීම හරි කියලා. අපට හිතෙන්න පුළුවන්. එතකොට ඒක අපට හිතෙන්න පුළුවන් ගතිය එකක් තමයි මමනේ මේක දැක්කේ. මම කියන්නේ මමනේ මේ කාරණාව අත්විඳ ගුරුවරයා නෙවෙයි දැන්. ඒකට ගුරුවරයාට ඒක sannivedanaya වෙන්නේ කියන විදිහෙන්නේ. එහෙනම් නිකන් ලෝකයේ මට්ටමින් ගත්තාම නිකන් ඒක සාමාන්‍ය සාධාරණ තරකයක් නේ. ඒ කියන්නේ ඒ කරන වැඩපිළිවෙල සහ ඒ ඉදිරිපත් කිරීම එක ගුරුවරයා එක තේරුම් ගත්ත විදිහට වඩා මගේ අත්දැකීම සාධාරණයි කියන එක සාමාන්‍යයෙන් මේ කෙනෙකුට ලෝකේ තරකයක් එක්ක හරි. නමුත් මේ දෙකම ගත්තාම දෙකම විශේෂ හැකියාවක්. එකකට විශේෂත්වයක් දෙන්න බෑ. ඒ කියන්නේ දැන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් නුවණක් එක්ක මෙතන මේ සක්කාය නිරෝධී වැඩපිළිවෙලක් සිදුවන්නේ මේ තරකයෙන් සක්කාය තහවුරු වීමක් නෙවෙයි කියන එක ඒක අසාමාන්‍යයක් කියලා. හරිම දේත් එක්ක යනකොට. එතකොට එහෙනම් තමන් ඒක වැඩපිළිවෙල හුරු වුණා කියවට තමන්ගේ තේරුම් ගැනීම නිවැරදි විය නොහැකි. තමන් කරාට තේරුම් ගැනීම වටහා ගැනීම මුලාවෙන් ඉන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ අපි අනිත් පැත්තෙන් ගත්තොත් ඒකට වඩා අහගෙන ඉන්න කෙනා තේරුම් ගන්න විදිහ ඊට වඩා ඉහළ වෙන්නත් පුළුවන්. තමන්ගේ දෙයට වඩා. තමන්ගේ හැකියාවට වඩා අහගෙන ඉන්න කෙනා එතන තේරුම් ගත්තොත් එයා කියන රටාව සහ කියන ක්‍රමය සහ කියන විදිය කියන ගතිය මේ ඔක්කොමත් එක්ක ඉදිරිපත් වෙන වචන මේ හැම එකක්ම එතනින් තහවුරු වෙන සක්කායක්ම තමයි මේ වචන ටික මේ කතා කිරීමෙන් කියන්නේ. එයා ගුරුවරයාගේ තේරුම් ගැනීමේ ගතිය සමහරවිට වැඩි වෙන්න පුළුවන් තමන් තේරුම් ගත්තට වඩා. හරියටම තේරිච්ච කෙනෙකුට හරි. හැබැයි හරියට තේරෙනවා කියන එකට වඩා මුලා වෙන ගතියනේ. ඉතින් ඒ නිසා ඉදිරිපත් කිරීම කියන එක විචක්ෂණයේ සිදුවීම කියන එක නෙමෙයි. විතරකෙන් ඉදිරිපත් කිරීමක් තියෙනවා. විතරකයේ කියන්නේ විචක්ෂණයක්ම තමයි. දෙකක් නෙමෙයි. හැබැයි විතරකයේ කියනකොට කරුණු ගැලපීමක් වෙනවා. ඒ කියන්නේ විතරකයක් කරන්නත් හිතීමේ කෘත්‍යයක් තියෙනවානේ. මේ හිතීමේ කෘත්‍යයයි ඒ කෘත්‍ය ඉදිරිපත් වීම සඳහා ගන්න වපසරියයි. මෙන්න මේක එක්ක තමයි අපට විතරකයකට තහවුරු වීමක්ද විචක්ෂණීය ප්‍රායෝගික වීමක්ද කියන එක තේරුම් ගන්න තියෙනවා. දැන් අපට කරුණු ඉදිරිපත් වෙන්න විය යුත්තේ ලෝකයකට ඉදිරිපත් කරන්න. මිසක් ප්‍රායෝගික අත්දැකීමට නෙමෙයි. ඒ කියන්නේ අපි හිතන ක්‍රමයක අපට කරුණු දැන් අපිට මේක තේරුම් ගන්න කරුණු ඉදිරිපත් වෙනවා කියන්නේ සංඥාවක විපාකයක් හැටියට විවහාරයෙන් ගොඩනගිච්ච දේවල් අපට තව දෙයක් එක්ක සසඳීමේ කාරණාවක් එක්කනේ අපට කරුණක් ඉදිරිපත් වෙන්නේ.
එතකොට මේ කරුණක් ඉදිරිපත් විය යුත්තේම තව කෙනෙකුට sannivedanaya කරන්න හෝ Tamanට දේශනාව පිළිබඳව කම්පයා කරන්න කියන එකත් එක්කනේ. වෙන එකකට නෙමෙයි ඉදිරිපත් වියුද්දි. දැන් අපි මම ඔකට තව ටිකක් තේරෙන්න කියන්නම්කෝ. භාග්‍යතුන් වහන්සේ බුදු වෙලා බුදු වන විදිය පිළිබඳව මහපදාන සූත්‍රය විග්‍රහ කරනවා. අවිද්‍යා ජරා මරණයට හේතුව මෙහෙම කිව්ව විග්‍රහ කරන්නේ. එතකොට සිද්ධාර්ථ තාපසයාණන්ට ඒ වචන ටික තේරුන්නේ නැහැ. ඒ වචන ටික ඉදිරිපත් කරලා තව කෙනෙකුට sannivedanaya කරන්න. ඒ වචන ටිකෙන්. එතකොට ඒ විචක්ෂණය ධර්ම සමස්තයක් තියෙන එක තමයි. එතකොට නම් ඒ විචක්ෂණය කියන කාරණාව එක විතරකයකින් තව sannivedanaya වීමකට තමයි, ඒ කියන්නේ විතරකයක්ම තමයි වෙන්නේ. විතරකය තුල තියෙන අර විතක්ක ਵਿਚාර කියන කරුණු දෙකම එක්ක යන්නේ. ඇත්තට විතරකය කියන කතාව විචාරයක් එක්කනේ අපි යම් විග්‍රහයක් දෙන්නේ යන්නේ. එතකොට අර විචක්ෂණය කියන කාරණාව විතරක් සිදු නොවි අපට යම් විවහාරිකත්වයක් ගැළපීමකට යනවා නම් ප්‍රතිපදාවේදී සිදුවීමේ විචක්ෂණයේදී අන්න එතන අපිට අර ලෝකේ පැත්තේ කාරණාවකට යනවා. හැබැයි දැන් අපි අද පසේබුදුරයන් වහන්සේ වෙන එකක් අවබෝධ කරේ නැහැ. පසේබුදුරයන් වහන්සේ අවබෝධ කරේ නැහැ මේ වෙන පටිසමුප්පාදය කියන කතාව. සමුදය කියලා. නිරෝධය කියලා. වෙනස තිබුණේ ඒ වචන ටිකනේ. ඒ විවහාරය නේ. ඒතර විචක්ෂණය කියන කතාව සිද්ධිය ඒක සිදු වෙලා තියෙනවා. ඒක සිදු නොවි පසේබුදු වෙන්නේ කියන්නේ. එතකොට අර ඒ විචක්ෂණයේ ප්‍රායෝගික වීම තව එකක් තමයි මේ තිස්සමෙත්තේට බුදුරණවහන්සේ අදහස් කරේ අන්ත දෙක සහ මැද කියන තැනේදී පස්සය සහ පස සමුදය පස්ස නිරෝධයයි. හැබැයි ওই වචන ටික තිස්සමෙත්තේ දුන්නේ නෑ බුදුරණවහන්සේ. තිස්සමෙත්තේ අහපු ප්‍රශ්නෙටමයි ඒ විදිහටමයි උත්තරේ දුන්නේ. වචන ටික දුන්නේ නෑ. හැබැයි ඒක තමයි දීලා තියෙන්නේ. දැන් අපිට ඒක දුන්නාය කියන කතාව ඉදිරිපත් කරන්න විවහාරයක් නැහැ. ඒ කියන්නේ දුන්නේ මේ පස්සයයි පස සමුදය පස නිරෝධය කියලා. අපිට ඉදිරිපත් කරන්න විදියක් නැති අපිට ඒක විවහාරාත්මක භාවයකින් ආරනේ. හැබැයි බුදුරජාණන් දීලා තියෙන්නේ ඒක. එතකොට ඒක වචනයක් හැටියට ලෝකේ විවහාරයක් වෙලා නැහැ. එච්චරයි වෙනස තියෙන්නේ. හැබැයි අපට ලෝකයට sannivedanaya වෙන්න සහ මම කියන ලෝකයට ධර්මයත් එක්ක sannivedanaya වෙන්න අපට අර විතක්ක ਵਿਚාර කියන මේ ලෝකේ පැනනගීමේ විදිහත් එක්ක අපිට යා යුතුමයි. නැතුව බෑ. එතකොට ඒ නිසා අර අපිට අර ඒකාන්තයෙන්ම අපිට නෙගටිව් පැත්ත ගන්නත් බෑ. ඒකාන්තයෙන්ම අපිට පොසිටිව් පැත්ත ගන්නත් බෑ. අපි අර ඒක අපිට දැන් මම අර මම කියද්දි මට හිතෙච්ච කාරණා තමයි අපිට අපි එක පැත්තකින් යනවා අපි හරි කියලා. අනිත් පැත්තෙන් යනවා අපි වැරදි කියලා. ඔන්න ඔය දෙකම නොයන්නට ඕනේ. හරි කියලා යන පැත්ත තුලත් යෝගී අර හීනමානයයි සේමානයයි කියන පද දෙක විග්‍රහ කරෙත් එහෙමයි. හරි කියන පැත්ත යන දේ තුලත් අපට සක්කාය පැත්තකට යනවා. වැරදි වෙන්න පුළුවන් කියන පැත්ත තුලත් ආයෙ සක්කාය පැත්තකට යනවා. ඔය එතකොට ඔය දෙකම වෙන්නේ නැතුව තියෙන විදිහක් අපිට මේ ඇත්ත වෙනකම් අපිට දැන් හරිද වැරදිද කියන එක අපිට අපි නිගමනයකට යන්නේ හරිද වැරදිද කියන අපට ආයෙ ඇත්තක් හම්බ වෙච්ච තැනදී. එතකොට ආයෙ ඇත්තක් හම්බෙන්නේ ආයෙ මට. ඒ කියන්නේ ඒ ඇත්තට සාපේක්ෂවනේ මම කරන කාරණා හරිද වැරදිද කියන කතාව වෙන්නේ. ඒ ඇත්තට සාපේක්ෂව මම කරන කාරණා හරිද වැරදිද කියන කතාව. එතකොට මේක හරි කිව්වත් ප්‍රශ්නයක් වැරදි කිව්වත් ප්‍රශ්නයක්. ඒ වෙන ඇත්තක් ඇත්ත වෙලා මට. ඒතර වෙන ඇත්තක් ඇත්ත වෙන්නේ නැති වෙන විදිහට අපි ඒ සිදුවීම ඇත්ත කියන කතාවත් එක්ක යනකොට අපිට ඒකේ හරිද වැරදිද කියන කතාව එක්ක නෙමෙයි අපි ඊතර උපරිම තහත්වාදීත්වය. අන්න එහෙම යනකොට අපිට අර විචක්ෂණයම ගොඩක් ප්‍රායෝගිකයි. මොකද හේතුව අර විතරකයකින් ගැළපීමකට කිසිසේත් යන්න ඉඩ නැහැ. මොකද අපි අපේ ඇත්තක් වෙච්ච දෙයක් නැහැ. අපි මේ සිදුවෙච්ච කාරණාව පිළිබඳව හොයන්නේ. ඒතර අපිට ඇත්තක් වෙච්ච දෙයක් නැහැ. ඒක හරිද වැරදිද කියලා නිර්ගණය කරන්න. එහෙනම් එතනින්ම ඒ ගතියෙන්ම අපට අර සංසිද්ධිය ප්‍රායෝගික වෙන තැනදී අපට අර විතක් ਵਿਚාරෝසේ අර ප්‍රපංචයකට යන්න ඉඩක් නැති වෙලා යනවා. ඒක හැබැයි ලෝකෙට විග්‍රහ කරන්න වෙනකොට ලෝකෙට හෝ මට විග්‍රහ කරගන්න.
ලෝකෙට හෝ මට විග්‍රහ කරගන්න වෙනකොට ආය විතක් ਵਿਚාර ඔස්සේ ප්‍රපංචික තමයි ආයුත්තේ. නැත්නම් විග්‍රහ කරගන්න බෑ. අන්න ඒක අපට පොඩි තේරුම් ගැනීම අපහසුයක් වෙනවා සමහර වෙලාවට මේ ඒ කාරණා පිළිබඳව. ඊළඟ කාරණාව තමයි තේරුම් ගැනීම අපහසුව කියන ඒ නිගමනයේ පව අපට ආයෙනවනම් එතන පව අපට ඒ කියන්නේ එතන ඒ කරුණෙම සත්‍යවාදී නෑ. ඒ කියන්නේ ඒ කරුණෙම සත්‍යවාදී නෑ කියන්නේ අපිට ඒ නොහැකියාවක් කියන නැත්නම් ඒ ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ කියලා අපි හරි කරන්න යනවා කියන එකම අපිට අහපව තියෙන අපේ ඇතුලෙන් අහපව අසත්‍යවාදී බව. වංචනික බවක් තියෙනවා. මම ඉතින් කරපු සාකච්ඡාවක හරි කොහෙද කිව්වා මෙතන අතහැරීමයි අනුගත වීමයි කියන මේක දෙකක් නෙමෙයි. ලෝකෙට දෙකක් කිව්වට ලෝකෙට දෙකක් කියලා කියන්නේ මේක දෙන්නෙක් නේ. ඒ නිසා සිදුවීම අර මම මේ ළඟදී සයිලන්ට් ලිසන් කියලා කිව්වේ. අනිත් වගේ සිදුවීම ගතට පස්සේ මේක දෙකක් නෙමෙයි අවස්ථා දෙකක් නෙමෙයි. විග්‍රහ දෙකක් අවස්ථා දෙකක් නෙමෙයි. අපට යම් කිසි විදිහකින් අපි දන් දෙයක් එක මනින් දෙකක් කියනවා කියනකොට මෙතන අසත්‍ය වෙලා නැහැ. අනේ අනුගත වෙන්න බෑ. අන්න ඒක අපිට අහපව් අපිම නිගමනය කළා නේකුත් වෙන්න බෑ. දැන් මම අර අනුගත වෙන්න කියන කාරණාව සහ ඊළඟට මමත්වයට පහර දෙන්න කියන කාරණා මේක මම පුන පුනා කිව්වට මට ආවොත් එහෙම මමත්වයට පහර දීම තමයි හරි දෙය කියලා මමත්වයට පහර දීම හරි බොයි මම ඉන්නවා. ඒක හරි මම ඉන්නවා. අනුගත වීමේ හරි බොයි මම ඉන්නවා. يعني සිදුවීම විය යුත්තේ ඒක. ඒ කියන්නේ සත්‍යවාදී උපරිමත්වය කියන්නේ සිදුවීම විය යුත්තේ ඒක. අන්න ඒ වගේ තමයි අපට ඉදිරිපත් කිරීමේදී මේක හරි එකද මේක වැරදි එකද කියන කතාව යන්න අදාළත් යන්නේ මේක හරි එකද මේක වැරදි එකද කියලා යන කතාව එනකොටම අපි තුල අහපවර අරක කරකැවෙනවා. එහෙම නැතුව ඉදිරිපත් වීමේදී හරිනම් හරි ඒ කියන්නේ ඒක අදාළත් යන්නේ ප්‍රශ්නයක් තියෙනකොට ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමයි වැටහීම ඉදිරිපත් කිරීමයි කියනකොට වැටහීම අපට කවදාවත් ඉදිරිපත් කරන්න එකක් අයිතියක් නැහැ මේක වැරදි කියලා. වැරදි කියලා ඉදිරිපත් කරන අපිට ඉදිරිපත් කරන්න ඕනෙත් නෑ. ඒ කියන්නේ හරි දේ ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපේ කෝණයෙන් අපිට වැරදි කියන්න බෑනේ. අපේ කෝණයෙන් අපිට හරි දේ ඉදිරිපත් කරන්න. ඊළඟට ඒක වැරදි නම් පෙන්නලා දෙන එක විතරයි. අපි නිගමනය කරනවා නම් ඒක වැරදි කියලා අපිට ඉදිරිපත් කරන්න ඕනෙම නෑ ඒක. අපිට ඒක හරි. ඒක එතන තමයි අපේ සත්‍යවාදීත්වය තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒකත් එක්ක තමයි අපට අර එතනින් එහාට ඒක වැරදි වෙන විදිහට නේනම් කරුණක් ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ. එතකොටනේ අපට වැරදි බව එන්නේ. ඒකක් අපට වැරදි බව එන්න විදිහක් නැහැ. අර මනින දෙපැත්තක කියන්න විදිහක් නැහැ. ඉතින් අන්න ඒ කියන්නේ විචක්ෂණය කියන එක සම්පූර්ණ යථාර්ථවාදීත්වය කෙනෙකුගේ අත්දැකීමක් වෙන්න දෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුගේ අපි ලෝකෙ මට්ටමින් කියනකොට කෙනෙකුගේ අත්දැකීමක් කියනකොට කෙනා කියන කතාව වෙලා ඉවරනේ. එහෙනම් කෙනා කියන කතාව වෙලා ඉවර නම් එයාගේ අත්දැකීමකට එයාට විතක්ක ਵਿਚාරයකින් විග්‍රහයක් වෙන්නට ඕන. කෙනා ලෝකෙන් තොරව කෙනෙක් නෑනේ. ලෝකෙන් තොරව කෙනෙක් නෑනේ. ඒක ප්‍රඥාවේ කෘත්‍යය. ඒ වැටහීම තමයි අපි ඉදිරිපත් කරන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මුලා වුණා නම් එයාට මුලා වෙච්ච බව බාහිරින් ඉදිරිපත් කරලා පෙන්නනවා. එයාට මුලාව කියලා කතාවක් නෑනේ. අපිම නිගමනයක් දැම්මොත් මුලාව කියලා ප්‍රශ්නේ යන්නේ. ඒක බාහිරින් ඉදිරිපත් කරන දෙයක්. ඒකයි මම අර කිව්වේ අර වැටහීම චක්ෂණය කියන එක ඉදිරිපත් කිරීම කියන එක හරීම පැත්ත අයිතිත්වයේ තියෙන නිවැරදි කියන තේරුම් ගන්න බාහිරට. ඇතුළට නෙමෙයි. ඇතුළට හරි පැත්ත කියන කතාව එයමයි තියන්නේ කොහොමද එයාට හරි. හිතනදී කොහොමද හරින්නේ? වැරදි කියන්නේ බෑ. වැරදි නම් හිතන්නේ. එතන අසත්‍යවාදී බවක් නේ. වැරදි නම් හිතනවා කියන අසත්‍යවාදී බවන්නේ. එහෙනම් එයා ඒ හිතන දනදී ඒක හරිමයි. ඉතින් ඒ හරි කියන කතාව එයාට ඒ කියන්නේ වැරදි නම් ඒ අතහරින්නේ නැද්ද? එතන සමහර වැරදිට වඩා සැකයක් කියන එක කිව්වා. සැකේ හරි. ඔව් ඒ කතාව හරි. සැකේ කියන කාරණාව එක්ක කාරණාව හරි. අර විචක්ෂණයයි විතර්කයයි සංඥාසික සාකච්ඡාවකදී කිව්ව නේද? විචක්ෂණය කරොත් උතන නොලැබීමක් කියන්නේ ඒකේ ඉක්මවීමක් විග්‍රහයක් එන්නේ. එන්න විතර්කයක් කරොත් ඒ තියෙන මට්ටමින් තව වෙනස් ලැබෙනවා. දැන් මම මේ හිතන විදිහ මට ඒ වෙනි ස්වභාවයක් නේ දැන් මේ වෙලා තියෙන්නේ කියලා මට හිතුනේ. එහෙමද මේ වෙලා තියෙන්නේ කියලා. මෙහෙමයි දැන් මම ඊයේ කරපු සාකච්ඡාවේ පැහැදිලි කරා අර
අපිට දැන් මැඩම් ඉදිරිපත් කරපු දේ මැඩම් කිව්වනේ පස්සේ කල්පනාවක් කරේ කියන කතාව. එහෙමයි. ඒ දැන් ආනාපාන සතියේට හිතට යොමු කරන වෙලාවේ මේ එක දෙයක්වත් වෙන්නේ නෑ. ඒක තමයි. එතකොට සමාධියකට යන්නේ නෑ. පොඩි වෙලාවකට අර හිත සැහැල්ලු වෙලා, ගත සැහැල්ලු වෙලා නිකම් පොඩි පාවෙන ගිලා ආපහු අනිත් පැත්තට එනවා. ඒ වෙලෙට මේ කිසි දෙයක් වෙන්නේ නෑ. හැබැයි සීතල උණුසුම කියන එක දැනෙනවා. ඒකට මං හිතුවොත් මොකද්ද මේ වෙලෙ මං එතකොට මං හිතන්නේ මට සමාධියක් තියෙනවා කියලා මං එතන විචක්ෂණයක් කරනවා. මොකද්ද මේ කියලා. එතකොට හිතෙනවා අර ටික මට සංස්කාරේ කොහොමවත් අල්ලන්න බෑ මට. ඒක පස්සේ මට හිතුණා සංස්කාරේ මට අල්ලන්න බැරි මං අර සංස්කාරය කියන එක මට දැනෙන්නේ නැත්තේ ඇත්තම කියනවා නම් රුප්පණයවත් විඳීමේ කියන යථා ස්වභාවයම දකින්න නැති හින්දා. ඒක මට ලැබීමක් දැන්. වේදනාව තුල මම දැන් වේදනාව මම නැත්තම් වේදනාවෙන් තමයි මම මගේ එදීම වේදනාව නැත්තම් හඳුනා ගැනීමක මම ඉන්නවා දැන්. එතන තනිකර මගේ ක්‍රියාකාරීත්වය එතන තියෙනවා සමහරවිට ඒක නෑ. එහෙමම තමයි. ඒක නමුත් අර සංස්කාරය කියන එක හරියට අපි මට හිතුණු දේ දැක්කනම් සංස්කාරය කියන එක දැක්කනම් ඔය ඔක්කොම ඉක්මෙන්න ඕන කියලා මම හිතනවා. සංස්කාරය හරියට දැක්කනම්. නමුත් සංස්කාරය කියන එක අල්ලන්න බෑ ඒක. ඒ වගේ ස්වභාවයක් තමයි මේක. ඔව් එතකොට අර අපිට යම් කිසි මට්ටමක අපේ විචක්ෂණයක් වෙනවනේ. ඒ කියන්නේ දැන් විචක්ෂණය අපි ගත්තොත් අර ඔක්කන් සංයුත්තේ කියන කතාවේ සහ මේ නන්දකෝල් සූත්‍රයේ තියෙන කතාවේ. ඒ කියන්නේ විචක්ෂණය කියන කාරණා මම අර සරලවම කියන්නේ හොයන තැනදී. ඒ කියන්නේ ඒක අහපුවොත් දැන් ඒක ආයි දාගන්නකොත් වැරදි. ඇහැ හොයන තැනදී ලැබෙන්නේ නැහැ කියලා දාගන්නකොත් වැරදි. හිමීම කෘත්‍ය සිදුවීමේ ඉදිරිපත් කරන කාරණාවක්. ඒක සාමාන්‍ය දැන් විතර්ක සහ විචක්ෂණය කියන එක ගත්තොත් සාමාන්‍ය දැන් මොකද ධම්මිහාර සූත්‍රයේ තියෙන සංසය අනුවිතක්කේත අනුවිචාරේත මනසානුපෙක්කති කියලා ඒකේ ප්‍රතිඵලය හැබැයි විතක්ක බහුලයි කියනවා. මොකද මේ චේතෝමිත්‍ති මේ සූත්‍රයේ තියෙනවා මේ ඔය ක්‍රියාවමයි කරන්නේ අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති හැබැයි ප්‍රතිඵලය අත්පටි සංවේදී ධම්මපටි සංවේදී ධම්මානුධම් පටිපන්නෝ හොති. දැන් ඕක සංස අපි අහලා දැන් අහපු ධර්මයේ සිතින් අනුවිතක් කරයි අනුවිචාර කරයි මනසානුපෙක්කති කියලානේ කියන්නේ. ඒකෙම අපිට ඔය ප්‍රතිඵල දෙකම තියෙනවා. ඒතර දැන් ඒ මට දැන් chance කියපු කාරණේ තියෙන්නේ දැන් අපි කල්යනා මිත්‍රාගෙන් අහලා ඒක අනුවිතක් අනුවිචාර මනසානුපෙක්කති කරනකොට විචක්ෂණය හරහා ප්‍රඥාව දිනන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රඥාව භාවිතයත් ආපහු අපිට කතා කරන්න වෙන්නේ විතක් විචාර වලින්ම තමයි. ඕක දෙකක් මේ සංස කතා කරේ. ඒතකොට දැන් අපිට අර ප්‍රඥා භාවිතයේදී ආයි විතක් විචාරයක් කතා කරන්න බෑ. බැරි වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. හැබැයි මොකද්ද කරේ දැන් මම කිව්වා වගේ මොකද්ද උනේ කියන එක අපහුව අපිට ආයි වචන ටිකකට දාලා විග්‍රහ කරන්න පුළුවන්. දැන් සතිපට්ඨානේ තියෙන අපි තුමා ආනාපාන සතිය ගැන කතා කරන ඒ පබ්බේ මට හිතෙන සංස දැන් අපි ඕක නිකන් බැලුවම හිතනනේ මේක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න පුළුවන් කියලා. මට හිතුනේ අර ඒ කියන්නේ ප්‍රඥාවේ භාවිතයක් පස්සේ වචන ඉදිරිපත් කරපු කැලලක් තමයි ඒක තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රඥාවේ භාවිතේ තමයි වචනෙන් ඉදිරිපත් කියන්නේ ඒක තව කෙනෙකුට sannivedana වෙන්න ඉදිරිපත් කරන්නේ. තව කෙනෙකුට sannivedana වෙන්න ඉදිරිපත් කරද්දී දැන් අපි හැම වෙලෙම හිතන කාරණාවනේ සාමාන්‍යයෙන් කෙනෙක් ඔය මගිනුත් අර ප්‍රශ්න අහන තැනදී තියෙන්නේ මුලින් ඉඳලම කරගෙන යන්න එකක් මේ ස්ටෙප් බයි ස්ටෙප් කියන්නේ කියන කතාව මේ සාමාන්‍ය ඕන කෙනෙකුට තියෙන්නේ. ඔව් මුලින් කළ යුතු කරුණු කියනවා. හතිපටන් සූත්‍රේ නෙමෙයි. මුලින් කළ යුතු කරුණු අපි ගත්තොත් ආදිබ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය, පඨමනාත කරන සූත්‍ර තුල ඊළඟට අර ශේක පිළිබඳ සූත්‍ර තියෙන්නේ මේ ওই විදිහට ගණකමක් ගල්ලාන සූත්‍ර. ඔයගේ සූත්‍රවල ස්ටෙප් බයි ස්ටෙප් මේ කළ යුතු ප්‍රති කරුණු කියනවා. දැන් මෙතන කළ යුතු ප්‍රති කරුණු කියනනේ සිදුවීමේ ස්වභාවය ඉදිරිපත් කරනවා. මහණෙනි මෙහිම කරව කියලා අහගන්නේ නැහැ. ඔක්කොම සිදුවීම් පිළිබඳව ඉදිරිපත් කරන්නේ. දැන් අනිත් ඒවා කරව කියලා කරන කාරණා පිළිබඳව පැහැදිලි කරනවා. මේවා ඇති කරගන්න කියලා. දැන් මෙතන ඇති කරගන්න හරි කරව කියලා හරි විධානයක් දෙන්නේ නැහැ. මේ සිදුවෙච්ච කාරණාව සිදුවීම් පිළිබඳව ඉදිරිපත් කරනවා. මෙහිම භාවිතා කරොත් මේ විදිහට දැන් ඒකාන්ත කළා පෙන්නනවනේ. දැන් ඒකට
මේ ක්‍රමේ ඒකාන්ත කරලා පෙන්නද්දී ලෝකෙ මට්ටමේ මම කියන්නේ සතියයි අවුරුදු 6යි කියන දෙයට පණින්න විදිහක් නැහැ. සානිත්‍ය අනාගාමී සරහත් ගණන් කරලා කියනවා. ඔව් ඒ දෙකත් අනිවාර්යෙන් කියනවා. අනිවාර්යෙන් කියනවා. අනිවාර්යෙන් අරහත් අනාගාමී කියන එකයි සතියයි අවුරුදු 6යි කියන එක පණින්න විදිහක්ම නැහැ. එතකොට එනම් පණින්න විදිහක්ම නැහැ කියලා කියන කාරණාවෙන් හොඳට තේරෙනවානේ මේක කියන්නේ මේ දැන් අහපව අපි ගත්තොත් එහෙම දැන් අද සමාජයේ දැන් මේකම කරමින් කියන කතාවෙන් අවුරුදු 10 15 20 මොකක් වත් නැතුව කියන එක එහෙනම් මේ බුද්ධ වචනේ වැරදින්නට ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන කාරණාව තියෙන්නේ මොකද මම අඳුරන මම දන්න සාන්දාසනමක් හිටියා මේ අවුරුදු 7ක් එක දිගට කළා මේක ප්‍රතිඵල නැහැ අතහැරියා කියන්නේ බුදුරජාණන් දේශනා කරපු එකනේ 7ක් කියන කතාව. එහෙම කියන්නේ ඒ කියන්නේ ඉච්ඡර උපරිම සිහිය පිහිටවලා ඒ හැම දෙයක්ම කරලා දැන් අපි වර්තමානයේ සිහිය පිහිටවන කරුණු තියෙන්නේ. ඒ උපරිම සිහිය පිහිටවලා සමාධිය බඩලා මේ හැම එකක්ම කරලා අවුරුදු 7 කියන්නේ කන්ටිනියුම කරලා ප්‍රතිඵල නැහැ කියලා අතහැරියා. එතකොට දැන් මේක ප්‍රතිඵල තියෙන දියන්නේ ඒක කරා නම්. එහෙනම් අර එතනම සිදුවීම් පිළිබඳව පැහැදිලි කරන්න. එතකොට සංස් දැන් ඒකෙදි අපි සතිය පිහිටනවා කියලා කරාට ඇත්තටම වෙලා තියෙන්නේ අර මේ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී ධම්මානුධම්ම පටිපන්න හොති නෙමෙයි විතක්ක බහුල වෙලා තමයි වෙලා තියෙන්නේ. අර අනිත් පැත්තෙන් කතා කරලා විතක්ක බහුල වෙලත් එකක් ඒ වගේම වැරදි විදිහට අල්ලගෙන වෙන සමාධි පැත්තක් ගිය කතාව. ඔව් ඒක තමයි. සමාධි පැත්තක් හොය කියන්නේ ධම්ම විහාරී පැත්තක් නෙමෙයි අනිත් පැත්තක් ගිහින් තියෙන්නේ. ඊළඟට තමයි දැන් අපි ගත්තොත් දැන් ඕක දැන් අපි හැම වෙලෙම බලන්නේ සාමාන්‍ය කෙනෙක් කරන එකනේ. අපි නිකන් අපි හිතමුකෝ සෝතාපන්න කෙනෙක්. දැන් සෝතාපන්න කෙනාට සාධාරණ විය යුතුයි මේක දවස් 6 අවුරුදු 7යි කියන එකනේ. සෝතාපන්න කෙනාට. එහෙනම් මේ ලෝකේ ඉන්න හැම සෝතාපන්න කෙනෙක්ම අනිවාර්යෙන් අවුරුදු 7 යද්දී අනාගාමී විය යුතුයිනේ. හැමෝම. අනිත් කෙනා අතහැරෙමුකෝ අපි වරද්ද විදියට කරන්නේ කියලා. මෙයා අනිවාර්යෙන් විය යුතුයිනේ අවුරුදු 7ක් යනකොට. ඒ කියන්නේ අවමයි උපරිමයි ඇදලා කරන. ඒ කියන්නේ උපරිමේ දීලා තියෙන්නේ මොකක් හරි ඉතින් මේ ප්‍රමාදයක් හරි මොන හරි කර්මයක් එක්කනේ. එහෙනම් අනිවාර්යෙන් විය යුතුයිනේ. ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. අනිවාර්ය වෙනවා කියන කතාවක් සෝතාපන්න කෙනෙක් වෙන්නේ සකදාගාමී කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සිදුවීමක් පිළිබඳව විග්‍රහ කරන්නේ ඒක නුවණ කාරණාව එක්ක කියන එක අර කියන්නේ මෙච්චර අපසරියකින් කියන්නේ නුවණ මදකම තමයි. මෙච්චර අපසරියකින් දේශනාව අධ්‍යයනය කරන්න බැරි කමක් තියෙනවා. හැම වෙලෙම අර කියන්නේ දේශනාව අධ්‍යයනයේදී පවා කියන්නේ තාම ප්‍රාථමික මට්ටමේ මැත්තේ තමයි ඒ තමයි ප්‍රාථමික මට්ටම. ඒ කියන්නේ සියුම්ම නෙමෙයි. තද්ද ගොරෝසුව තියෙන්නේ. ඒ මමත්වයේ කියන කාරණාව. එතකොට අර දේශනාවේ ඒ ඉදිරිපත් කරන කාරණාව වැටහීමේ විදිය විග්‍රහ කරන්න. ලෝකෙට ඉදිරිපත් කරන විදිය. ඒ කියන්නේ දැන් අපට බුදුරණවහන්සේගේ සම්බුද්ධත්වයට අනික් කෙනෙක්ගේ අවබෝධයත් මේ ඔක්කොම අපට ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා. ඒ කියන්නේ අපට ඒ ස්ටෙප් බයි ස්ටෙප් ගියා කියන තැනම පුජ්‍යලයා සහ පුජ්‍යලයාගේ අවස්ථා කියන මැනීම ඔක්කොම කරලා ඉවරයි. ඒ කියන්නේ අපට එතනින්ම මම වටහා ගන්න නැති බවනේ තියෙන්නේ. ඊයේද කොහෙද කවුරු හරි ආරණ්‍ය ප්‍රශ්නයක් ඇහුවා මේ ඉතත් හරි මේ අවිද්‍යාව කියන කාරණාව මේක සහ නුවණ වර්ධනය වීම කියන මේ ජීවිතේ වෙන්නේ නැහැ කියලා කියමු වෙලා නැහැ කියලා කාගේ හරි මහා කමිබංග සූත්‍රයේ තියෙන ක්‍රමයට නුවණ එහෙනම් පටන් ගන්න ඕනේ නෑ මේ ජීවිතේ. එතකොට කෙනෙකුගේ කලින් ජීවිතේ පටන් ගත්තා ඒම කෙනෙක් දැන් කරන්නේ කියන කාරණාව ලෝකෙට කියලා දෙනවා. හැබැයි අපි තුමු නුවණ තියනවා කියලා කෙනෙක් දැන් ධර්මෙකුත් ඇහිලා. එයාට ওই ප්‍රශ්නේ නෑනේ. එයාට නැහැ මම කලින් ජීවිතයක ඉඳලා මේ හුරු කරගෙන ආව එකක් තමයි මේ දැන් මේ නුවණ මේ භාවිතා වෙන්නේ මෙහෙමයි කියලා ප්‍රශ්නේ යට නැහැ. ඉතින් එයාට මේ ප්‍රශ්නේ එනවා කියන තැනම හිතන්නේ නැහැ කියන එකනේ. එන්නේ ආයි ලෝකේ විග්‍රහයක් නේ. ආයිත් ලෝකේ විග්‍රහයක්. හැබැයි ලෝකයට අපිට මේක කියලා දෙන්නේ නැද්ද? ලෝකයට කියලා දෙන්න බෑනේ. ලෝකයට ඒ කතාව කියලා දෙන්න වෙනවා. ඇයි එයාට මේ ප්‍රශ්නේ නැහැ. අන්න ඒ වගේ අවබෝධය කියන එක රහතපන්න කෙනෙක්ගේ රහතන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඒකට අපි අර මෙන්න මේ කරුණු අල්ලලා මේක දෙන්න යන්නේ කිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අඥාන ලෝකයට මේක ඒ කියන්නේ ඒ අවබෝධ වීම කියන එක අපි ආය පුජ්‍යලයක් සම්බන්ධ කරලානේ පෙන්නන්නේ. එතකොට පුජ්‍යලයයි අවබෝධයයි දෙකම සම්බන්ධ කරලා සිදුවීම පිළිබඳ විග්‍රහයකුත් තියෙනවා. ඔය ටිකනේ තියෙන්නේ. පුජ්‍යලයා කියන කතාවක් තථාගතයන් කියන කෙනාගේ වැරදි
අවබෝධයෙන් යුක්ත කෙනෙක් දැන් පුජ්‍යලයේ අවබෝධය දෙක එකට අල්ලන්නේ ඒ කතාවත් යථාර්ථවාදී විචක්ෂණය කරන කෙනාට වැරදි. එහෙම කෙනෙක් මේ විදිහේ විග්‍රහයක් වෙනවා කියන කතාව යථාර්ථවාදී විචක්ෂණය කරන වීමදී වැරදි. දැන් එහෙම වුණොත් එහෙම ලෝකෙට කියන්නේ මොකක් කරන්නේ කවුරුත් නැහැ මොකුත් නැහැ අනිත් පැත්තට යන්නේ කියන්නේ මොකුත් නැහැ කවුරුත් නැහැ කියලා ණය කියන්නේ. එතකොට ඒ කියන්නේ ඒකයි බුදුරජාණන් මේක කියන්න බෑ කියලා කිව්වේ. එහෙම කියන්න බෑ. ලෝකේ අඥානයි. ඉතින් අඥාන ලෝකයාට ලෝකේ භවෙන් ලෝකය කියන භවින් වූ අඥානයේ තුල ඉන්න ඥානවන්තයන්. ඒ කියන්නේ ලෝකය කියන භවින් අඥාන ලෝක. ඒ කියන්නේ අඥානකම භවින් ලෝකයක් තියෙන. අඥානකම භවින් ලෝකයක් ගොඩ නැගිච්ච අය ඥානවන්තයෝ ඉන්නවනේ. ඒ අයට කිව යුත්තේ අඥානකමින් ගොඩ නැගිච්ච ලෝකේ විග්‍රහයක් නේ. ඒක කියන්න බෑනේ. හැබැයි ඥානවන්තයන්ට කියන්නේ. ඒක සයන් අනිවාර්යයෙන්ම කොහොමද විතර්කයක්මයි නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා දින ඔක්කොම ටික මොකද විචක්ෂණයක් දෙන්න බෑනේ. බෑ විතර්කයක්ම තමයි. ඒක නිසා විතර්කයක්මයි දෙන්නේ. විතර්කයක්මයි ඉදිරිපත් කරන්නේ. එතකොට අර අහන කෙනා තමයි ඒක විචක්ෂණේ සිදුවිය යුත්තේ. එතකොට අර මාර්ග කෘත්‍ය. එතකොට සෝතාපන්න කෙනා දාපු ගමන් විතර්කෙමයි මාර්ගය කතා කරනකොට විචක්ෂණයමයි. ඒකෙන් අතර ෆෝකස් එක විචක්ෂණයම කියන කොහොමද නිසා. එතකොට අර ඒක තමයි සම්පූර්ණ විග්‍රහය තියෙන්නේ. එතකොට මේ ඇත්තටම අර ඒ නිසා අපට අර මේ දැන් මම ඔය හැම කාරණාවක් පෙන්නන්නේ වැරදි වෙන සහ කියන්නේ මේක පොදුවේ වැරදි වෙන සහ වැරදි කියන කරුණු දෙක පෙන්වන්න ඕන නිසානේ. එතකොට එහෙම පෙන්නපු තැනදී අපට අර යම් කිසි විදිහකට ඒ කාරණාව එක්ක පුංචි අනුගත වීමකට යන්න පුළුවන්. ඒ ફોකස් එකත් ඒ කාරණාවෙදී. ඊළඟට තමයි දැන් ඉදිරිපත් කරපු කාරණාවක් ගත්තට පස්සේ ඇත්තටම සිද්ධවීම සිද්ධිය පෙන්වන්නේ අජත්ත බහිද්දා සහ මේ කාරණාව එක්කනේ. ඒ කියන්නේ ඒකත් ලක්මාලක වගේ විතර කියන්නේ වැටහීම කියන එක ලෝකෙ ඉදිරිපත් කරපෙදියයි. එතකොට දැන් අත්දැකීම හුස්ම රැල්ල කියන්නේ දැන් අතන හුස්ම රැල්ල කිව්වත් සිසිලස උණුසුම කිව්වත් මොන විග්‍රහයක්වත් ලෝකේ විග්‍රහයක් නෑ අපෝ. එතකොට මේ ලෝකේ විග්‍රහය කියන එක අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවොත් මේ ඕනම එකක් ධම්මානුපස්සන අකටත් එහෙමයි. ඒතර සත්‍යත් එහෙමයි. ලෝකේ විග්‍රහයක් නෙමෙයි. ලෝකේ විග්‍රහයක් කියනකොට ලෝකේ භවයේ විග්‍රහ අඥානකමනේ. ඒ කියන්නේ ලෝකේ භව කියන විග්‍රහය අඥානකම. ඒතර අඥානකම වූ ලෝකේ විග්‍රහයනේ හුස්ම රැල්ල. සිසිලස, උණුසුම, ඉරියව්. ඊළඟට කායනපස කොහොමද එහෙමනේ. ඊළඟට වේදනා, සිත, ධර්මය මේ ඔක්කොම අඥානකම මත ගොඩනගිච්ච ලෝකේ විග්‍රහයක් නේ. වෙන එකක් නෙමෙයි. ඉතින් ඕකේ ඇත්තක් කියන්නේ. ඕකේ ඇත්තක් හොයන්න ඕනෙත් නේ. එහෙනම් ඒකේ ඇත්තක් ඒකේ දැන් අතන දැක්කනම් අඥානකම කියන මත ඌ ලෝකයේ විග්‍රහයක් මේක කියන දැක්කන අර විග්‍රහයේ ඇත්තක් අදාළත්වයක්ම නැහැනේ. ඒ කියන්නේ පෙනෙන ජරාගොඩ පෙනෙන දේ අසුචි කියන කතාව තියෙනවා නම් අපට අහපව ඒ අසුචි මොකාගේද කියලා හොයන්න ඕනේ නැහැ. අඥානකම මත ගොඩනැගුණා වූ ලෝකේ කියලා කියන තැනම සනස ඥානෙ. එතනම ඥානෙ. ආයි හොයන්න දෙයක් අතන ආයි හොයන්න දෙයක් එතන ඒ ફોකස් එකම ඥානෙ වෙලා. එතකොට ඒ ફોකස් එකට දැන් ඒ ફોකස් එක ගත්තට පස්සේ ඒ ફોකස් එකට එයාට ලෝකෙට වැටහීමේ විදිය විග්‍රහ කරන්න වෙනවා. ආයි අඥාන පැත්තෙන් තමයි කතා කරන්න වෙන්නේ. අඥාන පැත්තෙන් කතා කරන්න වෙන්නේ මෙන්න මේ ඒ කියන්නේ දැන් මේ සිද්ධිය අඥානයිනේ කොහොමද? ඒ කියන්නේ අධ්‍යක්ීමේ ගෝචරත්වය අඥානයිනේ කොහොමද? ඒතර මේක කතා කරන්න වෙන්නේ අන්න අඥාන ලෝකයට අඥාන ලෝකේ කරුණු මුල් කරගෙන ගෝචරත්වයක විග්‍රහය අතික්‍රමණය වෙන්න ගෝචරත්වයට අරගෙන ගෝචරත්වය නොගනත් මේ දෙකම එක්ක විග්‍රහ කර යුත්තේ. ඒත් විග්‍රහ කරන්න බෑනේ. දැන් අපි සාමාන්‍යයෙන් ඕන තැනක වෙන තැනකට පයින්න විග්‍රහ කරන්න යම එතනින් ගන්නත් ඕනේ, එතනින් නොගන්නත් ඕනේ. දෙකම ජොයින්ට් වෙන්න ඕනේ නේ. නැත්නම් පයින්න බෑනේ ඒක. ඒ කියන්නේ මොඩකමින් පටන් ගන්න ඕන කතා කරලා. මොඩකමින් පටන් ගන්නත් ඕනේ. අවසන් කරන්න ඕන නුවණින්. අවසන් කරන්න ඕනේ. එතකොට මේ මිශ්‍රණය තුල මොඩකමේ ඇත්තකුයි නුවණ කියන කතාවයි දෙකම තියෙනවා. හුස්ම රැල්ල විග්‍රහය එකකින් පටන් ගත්තා. පටන් අරගෙන විග්‍රහ කරනකොට ඒ වැටහීම අඥානකමින් මේක කියලා වැටහිච්ච තැනදීම මේ විග්‍රහයක් දෙනුනේ මෝඩකමින් ආපුදී. අන්න ඒක තමයි විග්‍රහය අජත්ත බහිද්දා කියන කරුණු දෙකක් නිසා මේ පැනවීම ආකාරය. දැන් මේකත් තමයි මෝඩකමකට විග්‍රහයන්නේ. ඒ අර මෝඩකම වෙන විදිය පිළිබඳව විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්තක පැනවීමක්
දැන් ඇත්තටම ගත්තොත් ලෝකයේ තුල කිසිම දෙයක තනි ස්වාධීනත්වයක් නැහැ. එනේ ලෝකයේ කියන අපි සාමාන්‍යයෙන් කතා කරාම ලෝකයේ තුල තනි ස්වාධීනත්වයක් මොකක්වත් නැහැ. එහෙනම් ලෝකයේ තුල කතා කරන කාරණාවක තනි ස්වාධීනත්වයක් නැත්නම් ඒ තනි ස්වාධීනත්වය නැති බව විග්‍රහය පෙන්වීම ආයෙත් ලෝකයේ තුලට ආයෙ නුවණක් වෙලානේ. එහෙනම් අන්න අර තනි ස්වාධීනත්වය පෙන්වන්න නැති වෙන්නේ මේක මේ කරුණු මේ දෙක තමයි ප්‍රධානලා තියෙන අජ්ජත් බහිද්දා කියන දෙක. දැන් සමහරවිට ඇත්තටම එතන බැලුවාම අජ්ජත් බහිද්දා කියන දෙකම මෝඩකමේ විග්‍රහ. මොඩකේ විග්‍රහ. අතු නුවණ නෝනේ විග්‍රහ නෙමෙයි. ඒක මෝඩකම කියන පස්සී කියලා කතා කරන දැක්මක් පැත්තේ. දෙකමත් එක්ක. ඒ මෝඩකම සන්නද මෝඩකම විග්‍රහ කරලා දෙන මෝඩකම වැරදි කියලා විග්‍රහ කරනොත් ආයි මෝඩකමේම එකකින් ඉන්නේ කොහොමද? ඔව් එතනින්තර විග්‍රහ කරන්න බෑනේ. ඒකෙන් ලෝකේ කවදාවත් එහෙම අහගෙන ඉන්න කෙනාගේ විචක්ෂණයට මම එකයි කිව්වේ විචක්ෂණයට එනකොට ඒ දෙන වචනේ නෙමෙයි ගන්නෙ. ඒ සිදුවන විදිහ යට ફોකස් වෙන්නේ. දෙන වචන නෙමෙයි ගන්නෙ වචනේ ගන්නෙ sannivedanaye වෙන්නේ. ඒ සිදුවන විදිහ ફોකස් වෙන්නේ. එතකොට ඒ සිදුවන විදිහ ફોකස් වුණාම ඊතර වෙනවා. එච්චරයි. ඉතින් ඒක පෙන්වන්න අර කරුණු ගන්න වෙනවා. මාර්ග විදිහට ආරෂ්ඨාංගේ මාර්ගස්ථාන දැන් අපිට සම්මාදිට්ඨිය පූර්ණගමයි කියලා ඉවර වෙලා ආයි සම්මා වාචානේ කතා කරන්නේ. නේ සම්මා වාචා කතා කරනවා කියලා කියන්නේ ඉතින් ආපහු ලෝකේ විග්‍රහයනේ කතා කරන්නේ. අපගේ වචනෙන් දානවා විතරයි සම්මාදිට්ඨිය පූර්ණගමයි කියන එක. ඒතකොට ඒ තමයි ફોකස් එක. නමුත් විග්‍රහය දෙන්නේ කොහොමද සම්මා වාචා කියන විග්‍රහයක් එක්ක. කරුණුත් එක්ක. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් දැන් අජ්ජත් බහිද්දා කියන දෙයට අපට අහපව් මම අර මැඩම් කිව්ව කතාවත් එක කියන්නේ අජ්ජත් බහිද්දා කියන දෙකට අපට අහපව් ආයේ අපි ඒකේ විග්‍රහයකට අජ්ජත් බහිද්දාවට නෙමෙයි අජ්ජත් බහිද්දා කියන කරුණෙහි විග්‍රහයකට ආය අපි ගන්න පුළුවන් වුණොත් ලෝකේ විග්‍රහයක්. ඒ කියන්නේ ලෝකේ අපට පනවන්න පුළුවන් විග්‍රහයක්. මැනිල්ලක්. කියන්නේ අජ්ජත්තියට හෝ බහිද්දාවට ලෝකේ පනවන්න පුළුවන් මැනිල්ලක් ගන්න පුළුවන් වුණා නම් ඒකත් ආයෙත් ගන්න වෙනවනේ. අයි අජ්ජත්තිය කියන එක වෙනම විග්‍රහයක් ඇවිදින්න. ඒ කියන්නේ ස්වාධීනයි කියන එකනේ. බහිද්දා කියන එක වෙන විග්‍රහයක් ඇවිදින්න. ඒ කියන්නේ විග්‍රහයක් ආව කියන්නේ ස්වාධීනයි කියන එකනේ. එතකොට එහෙනම් අහපව ඒක ස්වාධීන වෙන්න බෑනේ. ඒක ස්වාධීන වෙන්න බැරි නම් අහපව දෙපැත්තට පනවන්න වෙනවනේ. එතන කතා කරන්න බෑ. එහෙනම් හුස්ම රැල්ල එක කතා කරනකොට අජ්ජත් බහිද්දා කියන මේ විග්‍රහය මේ කරුණට විග්‍රහයක් එන්න බෑ. විග්‍රහයක් આવොත් ඒක ස්වාධීන වෙලා. ස්වාධීන වීම වැටහෙන්න වෙනකොට අහම ස්වාධීන වෙන්න විදියක් නැහැ. ආයෙ දෙපැත්තක් පනවන්න. එහෙනම් මේක ගැළවීමක් වෙන්නේ නැහැ. එහෙනම් මේක වැටහීමක් විතරයි අජ්ජත් බහිද්දා කියන කාරණාව. ඒක විග්‍රහයක් වෙන්න බෑ. ඒක නිසා තමයි ඒ වැටහීමේ ඒ කියන්නේ අර විදිහට ඇත්ත දැක්ක කියන්නේ මෙන්න මේ අඥානකම මත අජ්ජත් බහිද්දා පැනවීම කියන දේෙන් සිදුවෙච්ච දේවල් හි වැටහීමක් උනේ කියන එක ලෝකෙට විග්‍රහ කරනවා. සාමාන්‍යයෙන් එතන දැන් අර අජ්ජත් බහිද්දා විතරක් නෙවෙයි අජ්ජත් බහිද්දා තනියම කතා කරනවානේ. දැන් ඕකම ඔය වගේ කතාවක්ද රළු මට්ටමින් කියන්නේ දැන් අර අචල කස්සප සූත්‍රය අහනවානේ දුක තමා විසින් කරාද දුක මෙරමාද දෙගොල්ලමද කියලා අහනවා සඳ ඔය ටිකත් ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුරණවහන්සේ අන්තිමට ඉදිරිපත් කරන්නේ මේ පටිසම්පාදයෙන් ඉදිරිපත් කරන්නේ ඒකෙම රළු මට්ටමක්ද ඔය මේ ඒකෙම සියුම් මට්ටමක්ද මේ කතා කරන්නේ සංස ඒ කියන්නේ අපි කොහේ හරි තැනකදී එක පැත්තකට හරි එළියට හරි දෙගොල්ලම එකතු වෙලා හරි ඒ මැනිල්ලමද ඔය කතා කරන්නේ සංස ඔය එතන රෝස් මට්ටමකින් අහන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන කියන කාරණාවේදී අතන මේ තුනම පෙන්නලා සමුදේවය දැක්ක කියලානේ පෙන්නන්නේ. එහෙමයි. කියන්නේ තුනටම සමුදේවයත් පෙන්නලා ආයේ එකට සමුදේවය පෙන්නනවා. මේ තුනටම. දැන් මෙතනදී අර මම කරුණක් ඉදිරිපත් කළා පෙන්නුවේ අර මේ දෙපැත්ත කියන කතාවටම ඉඩක් නොවෙන්න දැන් අජ්ජත්තියත් බහිද්දාවත් කියන මේ දෙකටම මම කිව්වේ ලෝකයේ විග්‍රහයක් එන්න බැරි විය යුතුයි කියලා. ඒ කියන්නේ මේක වැටහීමකට පෙන්වන එක. අපි ගත්තා චක්කුස්මින් සති රූපේ සති කියන විග්‍රහය වගේ. චක්කුස්මින් සති රූපේ සති කියනකොට චක්කුවකට විග්‍රහයකුයි රූපයකට විග්‍රහයකුයි ලෝකේ ආවනම් ආය එකට තව විග්‍රහයක් යන්න එනවනේ. එතකොට නම් අජ්ජත්‍යයට හෝ බහිද්දාවට කියන මෙන්න මේ කරුණු දෙකට පැනවීමක් දුන්නානේ. හැබැයි මේ කරුණු දෙකට අහපව තත්භාවයක තනි භාවයක් කතා කරන්න යනවා නම් එතන ආය ප්‍රශ්නයක් එනවා. නිත්‍ය ආත්ම වෙලා. නිත්‍ය ආත්ම වෙලානේ.
එතකොට මෙන්න මේ තනි භාවයක් මේ කරුණු මේ කතා කරප කරුණෙත් තනි භාවයකුත් නැහැ කියන කාරණාවේ පැහැදිලි කිරීමක් කියන්නේ ඒ පනෝප පැනවිල්ලත් අජ්ජත්තේ සහ බහිද්දා කියන ඒ පනෝප පැනවිල්ලෙත් පැනවීම නොවන බව. දැන් පැනෙවුවනේ දෙක පැත්තක් කියලා. ඒ පැනවීමත් පැනවීම නොවන බව අහපවර අජ්ජත බහිද්දා කියන ජොයින් කිරීමෙන් තියෙනවා. ඒ කියන්නේ ඒක පැනවීමක් පැනවලා තියෙනවනේ. දැන් මිශ්‍රව කියලා අපි අරයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මිශ්‍රව කියනකොට එයාට අර දෙක එකතු වෙලා කොහමද? ඒ කියන්නේ දෙකටම වෙන් වශයෙන් පැනවීම දෙකක් වෙලානේ. මට එතනදි කියන්න ඕනේ දැන් අචල කස්සප පහන්නේ වෙන පැත්තකින් අහුවට දැන් බුදුරණාංශය ඒක ප්‍රතික්ෂේප කරන් කියලා බුදුරණාංශයේ උත්තරේ කියන්නේ ප්‍රත්‍යুৎপন্ন බව කියන පැත්ත සමුදය මේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කියන තැනින් බැලුවොත් අර ප්‍රශ්න ටිකක් බුදුරණවහන්සේ ප්‍රතික්ෂේප කරේ ඔය කෝණෙන්ද කියලා වගේ තමයි මට මම ඒ පැත්තෙන් අර අචල කස්සප පහ පැත්තට වඩා බුදුරණවහන්සේ එසේ නොකියව කියලා කිව්වේ ඒකද කියලා වගේ නෑ. ඔව් තමා කරා කියන කතාව ගත්තොත් තමාට ඒකාන්ත බවක් කියන කතාව. අනුන් කරා කියන කතාව එයාට ඒකාන්ත බවක් කියන කතාව. ඔව් තමන් අනුන් කියන කතාව මිශ්‍රව කියනකොට ඒ දෙකට ඒකාන්ත බවක් කියන කතාව. ඔව් බුදුරණවහන්සේ ඉදිරිපත් කරපු කෝණේදී ගත්තාම පත්‍යුප්පන්න බව කියන කතාවට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒකම සම්පූර්ණ ඉදිරිපත් කරේ. දැන් මෙතනදී අර කියන්න උත්සාහ කළා වැටහීම කතා කරනකොට ඇත්තටම දැන් අචේල කස්සප අහපු අජ්ජත් මමයි. එතන තමන් කියන කතාවනේ. අචේල කස්සප අහපු අනුන් කියන කතාවයි කියන මෙන්න මේ දෙකම ඒක අහපු ප්‍රශ්නේමත් නැති. එහෙමයි. ඒ කියන්නේ තමන් අනුන් කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ අජ්ජත බහිද්දා කියන. ඒ අජ්ජත බහිද්දා කියන පැනවීම කියන්න උනා. හැබැයි ස්වාධීනත්වයක් කතාවක් නැහැ. ස්වාධීනත්වයක් කතාවක් නැහැ කියන්නේ ඒ පැනවීම කතාව නෑ. ඒ කියන්නේ ස්වාධීනත්වයක් නැහැ කියන කතාවෙම ඒකට විග්‍රහයකුත් නැති වුණාම ඒ පැනවීමේ කතාව නෑ. බහිද්දා කියන එකට ස්වාධීනත්වයක් නැහැ කියනකොටම ඒ පැනවීමේ කතාවට කතාවනේ. ඔන්න ඔය දේ අර අජ්ජත බහිද්දා කියන කතාවෙන් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ ඒ එක කියන කතාවෙන් ඉස්මතු වෙනවා. ඊළඟට ඕක විතරනේ අනිත් කර්මයක් කියන්නේ නෝනේ. මේ නව ආකාරයක් ගැනම සූත්‍ර තියෙනවනේ. මේක වරද්දවා ගන්නවා කියලා. වරද්දවා ගන්නවා කියලා කියන්නේ මේ. එතරම් ගත්තොත් මේක සිදුවුනේ නැත්තම් මේ විදිය එතන වැරදීමක් නේද අල්ලගන්නේ කොහේනේ. එතකොට අජ්ජත් කියන කතාවට සමුදය වය කියනවා. සමුදය වය සමුදය වය කියනවා. බහිද්දාට සමුදය වය සමුදය වය කියනවා. අජ්ජත් බහිද්දාට සමුදේ වය සමුදේ වය කියන. ඔය දෙන්න නමයක් වෙනවනේ. එතකොට අජ්ජත්තේ සමුදේ කියනකොට අජ්ජත් බව කතාව ඉදිලා නැහැ. දැන් ඒක වැටහීම සමුදේ වෙලාදී. කියන්නේ ඒ සමුදේ ඒ වය කියන එක මෙතන කතාව වෙලා ඉවරයි. එතකොට දැන් අජ්ජත්තේ කතාව විතරක් කියන කාරණාව සමුදේ වය කියන නිර්වචනයෙන් ඒ කරුණෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. සමුදේ වය කියන නිර්වචනේ. එතකොට සමුදේ වය කියන නිර්වචනයක් අහපව කතා කරන්න නාදී. සමුදේ වය කියන නිර්වචනයක කතාවකට ඉඩක් නොවන විදිහට අර සමුදේ වය කියන කතාව එකට කියලා තියෙනවා. හරි අපි ගත්තොත් සමුදයයි වයයි කියන විග්‍රහය දෙන්නේ. දැන් කෙනෙක් මේක ස්ටෙප් බයි ස්ටෙප් බලන්න ගියොත් සමුදේ බලලා වය බලලා කියනකොට ආයි සමුදේ වයක් බලනවා කියන කතාව මොකකටද? නේ? ආයි සමුදේ බලනවා කියන කතාව. ඒ කියන්නේ මේක අදාළ නැහැ. මේ කතාවටම ඉඩක් දෙන්නේ නැති කියන්නේ සමුදයකුත් වයකුත් දැන් අජ්ජත්‍යයකුත් බහිද්දාවකුත් ස්වාධීනත්වයක් කතාවක් නැහැ වගේ. සමුදයකටත් වයකටත් කියන මේ ස්වාධීනත්වයක් නැහැ කියන එක අඩුම තරමේ කියව විග්‍රහයේ විග්‍රහයත්වයක් අතික්‍රමණය වීම. ඒ කියන්නේ වචන රොඩක් කියන කතාව, පහුරක් කියන කතාව මෙන්න මේ කතාවම ඒ එක වචනයකින් දෙනවා. අනේ බහිද්දා පැනෙව ඒ පැනවීමේදී අර කරුණ ටිකම දෙනවා. දැන් ඔය මූලික පනවපු තුන නිසා තමයි අහපව තුනක් පැනවිය යුතු වෙලා තියෙන්නේ. නැත්නම් අපි මූලික පනවපු තුනට ළඟ වුණා නම් මූලික පනවපු තුන ඉවර වෙලා තියෙනවා. හැබැයි මූලික පනවපු තුන කාරණාවට අහපව තව කරුණු තුනක් පනවනවා. තව කරුණු තුනක් පනවනවා අර කරුණු තුන ආය ගන්න පැත්තට යන නිසා. එතකොට ඒ කරුණු තුනෙත් අර අවසානයක් ගත්තොත් අජ්ජත් බහිද්දා සමුදේ අජ්ජත් බහිද්දා වය
අජ්ජත් බහිද්දා සමුදේවයි. ඒ කියන්නේ මේ පැහැදිලි කරපු දේ තුලම අර සමුදයක විග්‍රහයකටවත් වයක විග්‍රහයකටවත් අජ්ජත් විග්‍රහයකටවත් බහිද්දා විග්‍රහයකටවත් කියන මේ එකකටවත් ස්වාධීනත්වයක් කියන්නේ මූලික දේත් එක්ක බලන්න ඕනේ. දැන් අපි මෙතන අවසානකින් බලලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි අජ්ජත්‍යකුයි බහිද්දාකුයි සමුදයකුයි වයකුයි ඇයි පනවන්නේ? පනවන්නේ ඒකට වෙන විග්‍රහයක් දිය යුතු නිසානේ. දැන් මේ දර්ශනය කියන කතාවේදී මේකට වෙන විග්‍රහයක් දිය හැකි නොහැකි බව අනිත් ඒ දෙපැත්තෙන් තොරව කියවිලා දිනවා. ඒක ඊළඟට ඉදිරිපත් කරනවා. ඒ විග්‍රහයක් දෙන්න බෑ කිය. හැබැයි පැනෙවුවා විවෘත්ති සමුදය ඒක පනවන්න බෑ කියන දේ ආයෙ විග්‍රහ කරා. එතකොට එහෙනම් අර කියන්නේ ඒ පෙන්නන කාරණාවේ අජ්ජත් බහිද්දා කියන දේ හෝ සමුදය වය කියන කාරණාව හෝ කිසිදු කාරණාවක් පිළිබඳව අධ්‍යක්ෂින් ලෝකයේ විග්‍රහයක් එක්ක දෙන්න බෑ. يعني සමුදේ විතර්ක වුණොත් කියලා නේ ස්වාමීන් වහන්සේ. සමුදේ වය එකට කිව්වම විතර්ක කියලා තවත් විචක්ෂණය කරලා යොමු කරනවා. يعني සමුදේ කියන එක සමුදේ කියන එකක් විතර්කයක් වුණොත්. ඔව්. සමුදේ කියන විග්‍රහයක් වෙනවා කියන එක. ඊට සමුදය වය දැන් ඒක දැන් ඔය ඔක හිතත් සංතාපැත්තකින් දැන් සමුදය වය කතා කරන්නේ අනිවාර්යයෙන්ම මේ දැක්මක් එක්කනේ කතා කරන්නේ. එතකොට දැන් අපි ඕක සංකත කෝණකින් ගත්තොත් එහෙම නැත්නම් දැන් ලෝකයේ දැන් අසංශ කිව්වාගේ මෝඩකමින් හැදිච්ච ලෝකයකට ගත්තොත් එතන දැන් අනිත් පැත්තෙන් තව විග්‍රහවල කතා කරනවානේ පංච උපාදානස්කන්ධයේ සුද්ධබ්බානුපස්සී විරති කියලා. ඒතර පංච උපාදානස්කන්ධයේ ඉදිරියේ උදේවය දකින්නකොට ඉතිරූපස සමුදය ඉතිරූපස අත්ංගම. සමුදය සහ අත්ංගම විතරයි එතන කතා කරන්නේ. ඒතර දැන් හැබැයි එතන දැන් පංච උපාදානස්කන්ධයේ ගත්තත් ආයිත් කතා කරනවානේ දැන් රූපය ගත්තොත් 11 ආකාරයේ අජ්ජත් බහිද්දත් එතන කතා කරනවා. ඒ වගේම දැක්මක විග්‍රහද සංස මෙතන මේ දැක්මමද මේ කතා කරන්නේ. දැන් පංච උපාදානස්කන්ධ ගත්තොත් අපි මෙතනදී ලෝකයේ පැත්තෙන් දැන් ඒකෙත් ලෝකයේ පැත්ත තමයි හැබැයි නුවණක දැක්මක් කතා කරන්නේ. ඔව්. මෙතනත් ලෝකයේ පැත්තෙන් තමයි හැබැයි නුවණක පැත්තක විග්‍රහයක් කතා කරන්නේ. එතකොට අන්තිමට ওই දෙක කියන්නේ අර්ථාන්විතව එකම කතාවක්. ඔව් එකම කතාවක් වෙන්නේ අර්ථාන්විත. දැන් අපි ගත්තොත් දැන් ඔක තවත් ලස්සනයි සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ දැන් ධම්මානුපස්සනාවේ මම ඉදිරිපත් කරපු කරුණාව එක්කම දැන් ඔය කියපු කරුණ එක්කම ගත්තාම කන්ද පබ්බයයි බොජ්ජංග පබ්බයයි සත්‍ය පබ්බයයි ගත්තා. දැන් අනික් කාර්යයක් අපි අතහරිමුකෝ. ආයතන පබ්බයක් කියන්න පුළුවන් එක නැත්තේ නේ. නිවන පබ්බේ ගන්නත් පුළුවන්. පහම ගත්ත හැකි. නමුත් අපිට දැනෙන ඇටියට ගත්තොත් එහෙම නිවන වැරදීනේ. ආයතනත් වැරදී කියලා ගන්න පුළුවන්. කන්ද පබ්බේ උදේවය දැකීම විග්‍රහයෙන් තියෙන්නේ. බොජ්ජංග වැදගත් දෙයමනේ සත්‍ය පබ්බේ කොහොමත් හොඳ තියෙන්නේ. දැන් මේ දෙකේ තියෙන මේ හතරේ තියෙන විග්‍රහ සම්පූර්ණයෙන් ගත්තාට පස්සේ ඒක ධර්මයක් බවට පත් වෙලා ආයි මේක ඇත්තක් හොයමුකෝ කියන කතාව අසාධාරණයි. නැද්ද? දැන් ඒක ඇත්තනම් ඒ කියන්නේ මේ ධර්මයේ ඇත්තනම් පංච උපාස්කන්ධයේ උදේවය කියන කතාවනේ පෙන්නන්නේ. ඒක ඇත්තනම් ආයි එතන මොකද්ද ඒක හොයන්න තියෙන කතාව? බොජ්ජංග කියන කතාව මොකද්ද හොයන්න තියෙන කතාව? චතුරාර්ය සත්‍ය කියන කතාවේ මොකද්ද හොයන්න තියෙන කතාව? අදාළ වෙන්නේ නැති ඉන්නෝනේ. කියන්නේ බොජ්ජංගත් මෝඩකමින් මෝඩක කියන්නේ ආය ලෝකේ විග්‍රහය. ඒ කියන්නේ එතන දැන් මේක ලෝකේ විග්‍රහයෙන් තොරව දෙන්න බැරි එකක් නේ. ඒතකොට දුන්න විග්‍රහයම කියපු විදියම කියපු කාරණාව අතික්‍රමණීයව කතා කරනවා. එච්චරයි. කියපු කාරණාව මත ඒක අපි මේ සාමාන්‍ය සමාජයේ අපි ධම්මෝපස්සනා කරන මේ තනිකර බොරුවක් කරන්නේ. කියන්නේ එහෙම එකක් කරන්න බෑ. එහෙම ඇත්තටම ගත්තොත් ධම්මෝපස්සනාව ගැන කතා කරන්න පුළුවන් ඉතාම ඉහළ. ඒ කියන්නේ පංචපාස්කන්ධය කියන කතාවක ජීවිත අත්දැකීමක් වෙච්ච කෙනෙක්. උද්දේවය කතාවක ජීවිත අත්දැකීමක් වෙච්ච කෙනෙක්. බොජ්ජං කතාවක ජීවිත අත්දැකීමක් වෙච්ච කෙනෙක්. විෂන් එක ආර්ය සත්‍ය බොජ්ජං ජීවිත අත්දැකීමක් වෙච්ච කෙනෙක් කතා කරන්නේ. ඒක කතා කරන එක ඉතාම ඉහළයි. ඒතර දැන් අහන්නේ කිසන් දැන් ඔය උදේවය සමුදේවය ඔහොම දෙපැත්තක් කතා කරනවා තියෙනවා. දැන් මේකෙදි
ওই දෙක එකතු කරලා කතා කරනවා සංස. දැන් අපි දැන් ආර්ය න්‍යාය ගත්තොත් එහෙම උපාද මේ සති උපාද නිරෝධ කතා කරනවා සංස. එතකොට දැන් ඔය අජ්ජත් බයිද නැත්නම් සමුදය වය මේ සමුදය වය කියන එකට ගන්න කාරණාව ඒ ආර්ය න්‍යාය කෝණය වල කොහොමද අපි පැහැදිලි කරන්නේ? ඒ ආර්ය න්‍යාය කෝණය තුල තියෙන්නේ විෂන් එක විග්‍රහයක්මයි. ඊළඟට උදේවය කතාව කතා කරනකොටත් කියන්නේ එතන විෂන් එක විග්‍රහයමයි තියෙන්නේ. මේ විෂන් එක විග්‍රහය වුණාට එතන අර උදේවය කතා කරන කාරණාව ගත්තට පස්සේ රූපය කියන කතාවක දුන්න නිසා පැනවීමක් දීලා තියෙනවා. හැබැයි අර මේ ආර්ය සත්‍ය කියන විෂන් එක ආර්ය න්‍යාය කියන කතාව ගත්තාම මේක තමයි ඉහළම කාරණාව. ආර්ය න්‍යාය එක විෂන් එක. දැන් එතන කිසි වෙලාවක ඒ කාරණාව ආර්ය න්‍යාය පෙන්වන්නද කියන්නේ නැහැ නේ. කෙනෙකුට නාම රූපය ගෝචර වෙලා ඒක ඇත්තක් වෙන කතාවක සිදුවීමක් ගැන කතා කරන්නේ. විඥානයක ගෝචර වීමක ඇත්තක් හේීමක් ගැන මේක විෂන් එක කතා කරන්නේ. විෂන් එක ආර්ය සත්‍ය විෂන් එක විතර නේ. විෂන් එක කියනකොට ආයේ අහපව ඒ විෂන් එක කියන්නේ දෙයක් ලං කරලා නැහැ. ඔව් දැන් කතා කරන සංස පටිච්චසමුප්පාද යෝනිසෝ මනසිකාරය කරනවා කියන තැන ඔක කතා කරන සංස. ඒතකොට ඒ කියන්නේ අරකේ සම්පූර්ණ භාවිතය කියන්නේ ලෝකේ අර ඥානකම හටගත්තා වූ ලෝකෙන් පටන් අරගෙන එහා ඒ කියන්නේ සම්පූර්ණම ඒතර ඒ කියන්නේ මුක්තිය පැත්තටම කිට්ටු කරලා කතා කරන පැත්තක්. ඔව් ඒ කියන්නේ විෂන් එක විදිහ විතරක් කතා කිරීම. දැන් පටිච්චසමුප්පාදය කියන කතාව කතා කරොත් කරුණක් හැටියට ඒක ධර්මයක් මෙමන ගන්න තියෙන්නේ. අපි ගත්තොත් ධම්මාදිට සූත්‍රයේම ගත්තට පස්සේ ධර්මයක්මනේ ගන්න තියෙන්නේ. ඒක ධර්මයේ කියන කතාව කතා කරාම නාම රූප කියන කතාවක් එක්කමනේ කතා කරන්නේ. අරකෙත් අර න්‍යායට සීතිදන් කියලා අර කරුණ ටික ආයි කතා කරන අවිද්‍යාපච්චය සංඛාරා කියලා. හැබැයි උනාට සංස කියන්නේ අර කෝණින් තමයි ඒ කතා කරලා. අර කෝණින් තමයි කතා කරලා තියෙන්නේ. එතකොට ඒකේ දෙයක් කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියනවා මිසක් අවිද්‍යාව සංඛාරව කතා කරලා නැහැ. විග්‍රහ කරලා නැහැ. ඒ කියන්නේ විෂන් එක විතරයි පෙන්වලා දීලා තියෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. එතකොට ඒකට කරුණක් දීලා නැහැ. ඉතින් ඒ නිසා දැන් ඒකත් කියලා දීමන්නේ. දැන් අපි තව පැත්තම සතිපට්ඨාන සූත්‍රය පටිච්චසමුප්පාද කතාවක් නේ. සතිපට්ඨාන සූත්‍ර ධම්මානුපස්සනාවේ දැන් අපි කතා කරන්නේ දැන් පංචපාස්කන්ධයේ කතා තියෙනවා. ආයතන කතේ කතාව තියෙනවා. බොජ්ජංග ගැනේ කතාව තියෙනවා. ආර්ය සත්‍ය කතාව තියෙනවා. ආර්ය සත්‍ය කතාවේ ආරෂ්ඨාංග මාර්ගයේ කතාව තියෙනවා. ඒතර මේ අපි ගන්න මේ හැම කතාවක්ම තියෙනවා. පටිච්චසමුප්පාද කතාව දාන්න පුළුවන්. හැබැයි ලෝකේ තව ඒ කාරණාව ගත්ත තැනදී. හැබැයි මෙතන පුදුරණාංශ පෙන්න පටිච්චසමුප්පාදයේ කියන එක ආර්ය න්‍යාය කියන මෙන්න මේ කාරණාව එක්ක. මේකදී ආය කෙනෙකුට ගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඊයේ සාකච්ඡාවේදී ගොඩක් කිව්වා කෙනෙක් ඉඳලා ආර්ය න්‍යාය කියන එක මේ බාහිර දෙයක් හැටියට. දැන් ආර්ය න්‍යාය කියන එක බාහිර දෙයක් හැටියට ගන්න බෑ. ලෝකයා එහෙම එකක් විග්‍රහ කරනවා. අන්නර ආත්ම කියන කතාවත් එක්ක මේ දෙය විග්‍රහ කරන්නේ කියන්නේ. එහෙම නැතුව කතා කරනකොට ආර්ය න්‍යාය කතා කරනවා. අන්නේ ආර්ය න්‍යාය කතාව ඇත්තටම ආයෙ දෙන්න එකක් නැහැ. ඒක අල්ලගන්න බවක් නැහැ. ආර්ය න්‍යාය. ඒතර එතෙන් දහපව අර මොනවත් ආයෙ විග්‍රහයක් කතාවක් අදාළත්වයක් ඉන්නේ. දැන් ඒක පවා ඇත්තටම ගත්තොත් ඔය පටිපදා සූත්‍රයේ මිත්‍යාපට සම්මාපට කතා කරනවා. ඒක වෙනම විග්‍රහයක්. මම ඒක කතා කරා මේ ළඟදී. ඒක වෙනම විග්‍රහයක්. ඊළඟට මහතන්න සංකේ හරි තිත්තායතනෙ කතා කරන ඒ ප්‍රත්‍යා කියන කතාවත් එක්ක ලෝකේ කරුණු එකක් විග්‍රහ කරනවා. තිත්තායතනෙ තිත්තාය සමුදය මේ ආර්ය සත්‍යයෙන් නිරෝධාර්ය සත්‍යයට. ඔව් ඒකයි අර මුලින් කරුණු ටිකක් අහපව කියනවනේ. බට් ඒත් පත්‍යා කියලා පෙන්නන්නේ. ඒතකොට ඒ දැන් අපිට පත්‍යා කියනකොට අපිට අහපව එන්න පුළුවන් මේ ආර්ය න්‍යායමයි කියන්නේ. පත්‍යා කිව්වත් ආර්ය න්‍යායම නෙමෙයි. ඒකයි ඒකත් ලෝකේ විග්‍රහයක් තියෙනවා. ඒ කාරණා. එතකොට එතන නිරීක්ෂකයා පැත්තක ඉන්නවා. අතන නිරීක්ෂක කතාව නැහැ. ඒ කියන්නේ විග්‍රහ කතාව අදාළ වෙන්නේ නැහැ. අදාළ නොවන කාරණාවක් එතන. ඒ නිසා ඒ බුදුරන් වහන්සේ පෙන්නන ආර්ය න්‍යාය කියන කාරණාව එක්ක පටිසම්පාද කියන එකට ආපව ධම්මානුපස්සනාව ටිකක් දාන්න ඕනේ. දාන්න මොකක් එකද දාන්නේ? අල්ලගන්න ධර්මයේ කියලා අල්ලගන්න කතාවක් දාන්න එකක් නැහැ. ඒ කියන්නේ සංස්කාර කෘත්‍යත්වය කියන තරම ධර්මයේ අල්ලන්න කතා කරන දෙයක් නැහැ. ඒ කියන්නේ ටෙක්නිකල් සයන්ස් දැන් ඒ කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
කාය ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති කියන්නේම ආර්ය න්‍යාය කියලා කියන ප්‍රයත්න. එතන හික්මීම යෙදිලානේ. කායස්මින් විහෙරති. ඔව්. මේ පස්සීවා කායස්මින් විහෙරති. පස්සීවානේ කියන්නේ දකිමින් වාසය කිරීමක් කියනකොට එතන අර්ථාමිත ආර්ය න්‍යාය. ඔව් ඒක අරක දුන්න නිසායි අපට කය කරුණ දුන්න නිසා අපට තව කරුණ ටිකක් පෙන්වන්න වෙලා තියෙනවා. එහෙම නැතිනම් කරුණු මොකක්වත් කරුණක් දුන්නේ නැත්නම් ලෝකේ අල්ලගන්න විග්‍රහයකට අහපෝ තව විග්‍රහයක් දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දුන්න කර්ණ බුදුරණවහන්සේ බලන්න සතිපට්ඨානය ගැන කතා කරන මූලික වොන්න කතා කරන දේවල් තියෙනවා කරන්නම කියලා. සතිපට්ඨානය ගැන කතා කරන භාවිතා කරන්න කියන කතාව. සතිපට්ඨානය එකක් කතා කරනවා. ඒක භාවිතා කරන්න. අරවා වෙනම කරන්න කියලා කතා කරනවා. පටිසම්පාදේ කරන්න කියන්නේ නැහැ. පටිසම්පාදේ පිළිබඳව කියන්නේ මතක තියාගන්න දරා ගන්න වටිනවා ගැඹුරු. ඒ කියන්නේ පටිසම්පාදේ තියෙන විග්‍රහ ඔක්කොම ඒ විදිහට තියෙනවා. කිසිදු විදියකින් අර කරන පැත්තකට තල්ලු කිරීමක් වෙන්නන්නේ නැහැ. ඉතින් නැතිනම් ලෝකේ උපාදීති කියනකොටම ඉක්මවීම ඒ කියන්නේ ඒ කතාවම තමයි. ඒ කියන්නේ මේක අර දැන් අපට කියන්නේ මෙච්චර දෙයක් මේ ලෝකයාට දිය යුතු වන්නේ අඥානකමේ ප්‍රබලත්වය නිසා. දැන් අපි නිකමට බලන්නකො බුදුරණවහන්සේ ළඟට එන කෙනෙකුට ඔය ප්‍රතිපත්තාණයක් ගැන මොකක්වත් කියලා දීලා නැහැ. බුදුරණවහන්සේ ළඟට එන කෙනෙකුට එයාගේ නුවණ අවදි කරන කරුණු කියලා දීලා තියෙනවා. එතන මේක වෙනම මහපව කියලා දුන්න ක්‍රමයක් නේ. වෙනම විග්‍රහයක් නේ. පස්සක මහනුන්ට කියලා දීලා නේ. උපපරිබ්‍රාජකයට නේ. ඊළඟට කිසිම කාරණාවක් සාමුක්ඛංශ අනුපූර්ණ කතාවයි සාමුක්ඛංශ දේශනා වෙනම කුච්ච කියලා දීලා නේ. දැන් අපට අර පැටලීමක් තියෙන අර සමාජයේ අර ඒක අර මූලිකව කියලා දුන්න කතාවක් හැටියටනේ. මේක එහෙම මූලිකව කියලා දිච්ච කතාවක් නෑ. මූලිකව කියලා දීම තියෙන අර වෙනම එයාගේ කියන්නේ එයාට හොයන්න දෙයක් නෑ. ඉතින් එහෙම අයට මේ කරුණ අරන් කරපුවන්ලා කියන එක ප්‍රශ්නයක් නෑ. එහෙම අයට නෙමෙයි කියන්නේ. එහෙම නොවුනහමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම ගත්තොත් එයාට අහපවර අතිපට්ඨානයේ තියෙන මේ කියන්නේ විග්‍රහය තියෙනවානේ. මෙහෙම වෙනවා කියලා. හරියට එතනින් හිතන්න පටන් ගත්ත කෙනාට මම අර පටිපුච්චාවිනිතා විදිහට මොකද කිව්වේ එතනින් හිතන්න පටන් ගත්ත කෙනාට ඒකයි සුතයක් නේ. සුතය නම් ඒක ඉස්සලම සුතේ නිරවුල් වෙන්නට ඕනේ. දැන් සුතේ නිරවුල් වෙන්න එහෙනම් ඒ කියපු කරුණ ගැන වෙනම හිතන්නට ඕනේ. ඒක හිතනකොට හපව ඒක ඇත්තයි කියලා ලැබෙන එකක් නෙවෙයි සුතේ නිර ඒක සතිපට්ඨානය සුතයක් නම් සතිපට්ඨානය ඇත්ත වෙලා නෙමෙයි තියෙන්නේ. මම ඊයේ මොකද කියන්නේ සුතය කියන කතාව ප්‍රතිපදාව නෙමෙයි. සුතේ වෙන එක. සුතේ ඇත්ත වුණා නම් සුතේ ලැබීමක් වෙන්න බෑනේ. ප්‍රායෝගික ලැබීමක් වෙන්න බෑනේ. සුතේ ඇත්ත වුණා නම් සුතේ තහත්වා දුනා නම් අත්පට සංවේ ධමපට සංවේ. එහෙනම් සුතයේ නිර්මිත අර්ථයක් වුණා මිසක් සුතේ අර්ථයක් වෙලා නැහැ. දැන් අපි සුතේ අර්ථයක් කරන්න යන්නේ. දැන් ලෝකයා දැනෙන සුතේ අර්ථයක් කරන්නේ. සුතේ තුලින් පැන ගිච්ච අත්පට සංවේ ධමපට සංවේ විය. සාරේතන කියනවා විද්‍යාසුප්පටි විද්‍යාවනික විතරයි සුතේන් යන්න පුළුවන්. අඥාන දැන් අපි අඥානකම කියන සංසා අපි ලෝකෙන් කතා කරලා සියුම් වෙලා වෙලා අපි නිරෝධසමාපatti කියලා මොකක්ද? ඒක අඥානකමෙන් යම් මට්ටමක් නේ. ඒකත් එක්ක ස්වාමීන් නිවන කියන්නේ නෙවෙයි කියන්නේ. නුවණ කියන එක කොහොමද සාමාන්‍ය විග්‍රහ කරොත් වෙනස්. දැන් එහෙම විග්‍රහයක් ආවා කියන තැනම අහපව ලෝකේ විග්‍රහයක් නේ. ඒ කියන්නේ දැන් විතක්ක ਵਿਚාර නැතිවීම ආසපසහ නැතිවීම සංඥා වේදන නැතිවීම දැන් මේ පෙන්නන කාරණාවේ නිස්තෙබ්බ නැති වෙච්ච කාරණාවනේ. ඉතින් නැති වෙච්ච කාරණාවක් කියලා කියන්නේ අහපව ඒක ඇති වෙච්ච බවක් හම්බෙච්ච නිසානේ. දැන් ඇති වෙච්ච බවක් හම්බුනේ නැත්තම් නැතිවීමක් කතා කරනව නේද? නෑනේ. දැන් නිරෝධසමාපatti එක කතා කරන්නේ නැති නිරුද්ධ වෙනවා කියන එක මිසක් ඇති වෙච්ච බවක් කතාවක් නෙවෙයි තියෙන්නේ. නිරුද්ධ වෙනවා. නිරෝධසමාපatti සම කතා කරන්නේ කතාවක් හැටියට දැන් අපතුන් කතාවක් හැටියටමද එහෙම නැත්නම් ඒක ඇත්තම සත්‍ය විග්‍රහයක් එතන ලෝකයේ දැන් ලෝකයේ අපි ගත්තොත් ඊයේ මම දැන් කට්ටියන් හොක දැන් කවුරු හරි කියනවනම් ලෝකයට කර්මඵලයි නැහැ කියලා. ඒක බොරුවක්. ලෝකෙට කියන්න බෑනේ කර්මඵලයි නැහැ කියලා. ලෝකෙට කියනවනම් පිනපව කියලා එකක් නැහැ. අතීත අනාගත ජීවිතයක් නැහැ. සතරක් නැහැ කියලා ලෝකෙට ඒක බොරුවක්.
ඒක ලෝකෙට කියන නිරෝධ සම්පත්තිය කියන කතාවක් නැහැ කියලා බෑ කියන්නේ. ලෝකෙට නිරෝධ සම්පත්තිය කියන්නේ ලෝකෙට කියන්නේ. ලෝකේ ඒක ලෝකේ විමුක්තිය. දැන් ලෝකේ විමුක්තියක් තමයි ආකාසානංචායතනේ විඥානංචායතනේ අභිඥායතනේ සංඥා සංඥායතනේ. ඒ වගේම ලෝකේ විමුක්තිය තමයි නිරෝධ සම්පත්තිය. ලැබුණ දේ නිරුද්ධයි. ලැබුණ ඔක්කොම නිරුද්ධයි. ඒක එක කෝණයෙන් ගත්තොත් සමනස ඒකත් එකම කෝණයකට දාන්න පුළුවන්. නිරෝධ සමාපත්තියයි ආකාසානංචායතන විඥානංචායතන කියන එක. ඔක්කොම දාන්න පුළුවන්. ඒ තුන පහම ඔක්කොම ගත්තා. දැන් නිරෝධ සමාපත්තිය අනාගාමී හෝ අරහත් කියන තත් එක්ක සම විග්‍රහය එතකොට කරන්නේ. එතකොට මේ අනාගාමී ඒකාන්තයෙන් අනාගාමී රහත් කියලා ගන්න බෑ. එතන අර ප්‍රඥාව කියන තැනත් එක්ක ශේකයක් කියන කතාව තමයි ගන්න පුළුවන්. එතකොට ඒක නිසා මාර්ගයට කොහොම සම්බන්ධයක් වෙන්නේ නැහැ නේද? කියන්නේ අපිට දැන් පුතග්ජන කෙනෙකුත් නිවසංජනා සංගාය තියෙනවනේ. ඔව්. නිරෝධ සමාපත්තියත් ඒ කෝණයෙන් ගත්තොත් එහෙම එතකොට පුතග්ජන ශේකද කියන කතාව නැතුව තමයි අර විග්‍රහය. නෑ ශේක ලෝකයට ඉන්න කෙනෙක් නේ කොහොමද? ඒ කියන්නේ අපි ආයෙත් ශේක ගත්තොත් ඒත් ලෝකෙට නෙන්නේ. පුතග්ජනෙන් ලෝකෙට නෙන්නේ. එහෙනම් ලෝකයේ ශේකයට විතරයි පුළුවන්. දැන් ශේකය ලෝකෙ නෙන්නේ. දැන් ශේකයේ කින්න විදිහක් නෑ මාර්ගයට. ශේකී රහතන් වහන්සේ නමක් ඉන්න විදියක් නෑ විෂන් එකට. පුතග්ජනෙක් ඉන්න විදියක් නෑ වගේමයි ශේකීෙක් ඉන්න විදියකුත් නෑ රහතන් වහන්සේ ඒ කතා එකක්වත් නෑ. ඒක මේ සෝතාපන්න කෙනාගේ සක්කාදිට සීල බලන විචිත්ත ප්‍රහාණය කියන වගේම තමයි. ඒ වගේම එකක් තමයි. එතන සාද සේකේ කිව්වහම යම් ඥානයක් උපතවා ගත්තා කියන තැනින් අපි ලෝකයේ සේකය කතා කරන්නේ. පෘථග්ජනයට සාපේක්ෂව පෘථග්ජන භූමිය ඉක්මවා කියන තැනත් එක්ක එතෙන්දි දැන් ඒ වුණාට දැන් ඔය සමාපත්තිය කතා කරනකොට අපිට අර සේක කියන අර්ථාන්විත ස්වභාවය නෙමෙයිනේ. එහෙම උනනම් විමුක්තියනේ කතා කරන්නේ සේක කියන ඒ ඥානයේ භාවිතය උනානේ. හැබැයි දැන් ඒ ඥානය උපදවා ගත්ත කෙනෙකුට විතරයි මේ සමාපත්තිය සාධාරණ කිව්වහම ඇත්තට මේ ඥානයේ බලපෑමක් හෝ උදව්වක් ඒ සමාපත්තියට වෙලා අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ පැත්තෙන් ගත්තොත් එහෙනම් ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. මට දැන් ඒ කාරණාව ඒක සූත්‍රය පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ මට මෙයා කියදිත් ඔය කාරණාව ආවා. මේ ඒ කියන්නේ ඉරසාපත්තිය කියන තැනට යමු වෙන්න ශේක විය යුතුයි කියන කතාව තුළ විග්‍රහය මොකක්ද එන්නේ කියන කාරණාව. මොකද සීක ඥානය භාවිත කරනවා නම් විමුක්තිය ඥානීය භාවිතන විමුක්තියනේ. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් බලන්න වෙනවා මොකද්ද මේ පෙන්වන කාරණාව කියලා. ඒ සූත්‍රයේ කරුණු මොකද්ද කියන එක. එක්ක නිරෝධ සූත්‍රයේ නැත්නම් මහා විද්‍යාලෙත් තියෙන මහා විද්‍යාලේ තියෙන දෝ සම්පත නැගී හිටීමෙන් ආශ්‍රය වෙන විදිහේ විග්‍රහයක් තියෙනවා. ඒක සමවදින විදිහ තුල නෑ මේ වෙන කාරණාවක්. අර පුංචි සාධාරණත්වයක් තියෙනවා ලෝකයේ හැමතැනම විග්‍රහ වෙන්නේ විමුක්ති හැටියට උපරිමත්‍ය නේව සංඥා සංඥා කියන්නේ. ඒ නිසා පොඩි සාධාරණත්වයක් තියෙනවා කියන්නේ ලෝකයට සාධාරණ නැහැ. කියන්නේ පුතඥයට සාධාරණ නැහැ කියන එක. ඒක කොහොමද හම්බෙන්නේ නැහැ නේ කාරණා. ඒ නිසා කියන දෙයක් තියෙනවා. නමුත් විග්‍රහය හැටියට ඒක කොහොමද එන්නේ කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ. සාමාන්‍ය ලෝකේ වෙන ප්‍රශ්නයක් පොඩ්ඩක් අහන්නේ. දැන් භික්ෂුණී උපාසක උපාසිකා ගැන තමයි ශාසනය පැනන්නේ. එතකොට දුහංග බැනීමත් එක්ක තියෙන දැන් පරිනිබ්බාන සුද්ධ කතා කරත් එහෙම කතා කරා. ඒක තමයි අනගාരിക කියලා කොටසක් පනවගෙන එකක් තියෙනවා. ඊට පස්සේ මේ දැන් අපි තමයි මෙහෙණින් වහන්සේලා කියලා කොටසක් පැනීමක්. ඒක තමයි ඒක දුහංග පනවන කර පිටින් දෙය ටික තියෙන නිසා ඒ වගේ. කාන්තාවන්ට තියෙනවා. කාන්තාවන්ට තියෙනවා. දැන් අපි දන්නේ විනයත් එක්ක කතා කරාම දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අමතරව භික්ෂුන්ටත් කොටස් දෙකක් තියෙනවා. භික්ෂුණීන් කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ උපාසක කියන කතාවත් එක්කත් වෙන්නනවා උපාසකයන්ගේ දැන් ගිහි ජීවිතයේ ඉන්න උපාසකයන් කතාවෙත් බ්‍රහ්මචාරී කියන කතාව එක්ක කියන්නේ බ්‍රහ්මචාරී අය අනගාരികයි කියන්නේ. බ්‍රහ්මචාරී නොවිච්ච අය අනගාരിക නැහැ. එතනත් උපාසකෙත් කොටස් දෙකක් තියෙනවා. උපාසිකාවන්ගෙත් කොටස් දෙකක් තියෙනවා. බ්‍රහ්මචාරී අය අනගාരികා වෙනවා. බ්‍රහ්මචාරී නැති කට්ටිය අනගාരികා කියන කතාවට යන්න බෑ. ඒතර උපාසිකාවන්ගෙත් ඒ කොටස් දෙක එනවා. දැන් අපි ගත්තොත් චිත්තගුරුපතිලා, වේලුකණ්ඨ කිරන්ද මාතාවලා, ওই වගේ කට්ටිය අර සාමාන්‍ය උපාසක උපාසිකා නෙමෙයි. ඒතර චිත්ත කවුද? විසාකා අනාථපිණ්ඩික වගේ ඒ වගේ නෙමෙයි ඉතිහා. එතකොට එතන අර අනගාരികා කියන පැත්තකට යොමු වෙලා තියෙනවා. කියන්නේ ගිහි ගෙදර හිටියට ගිහි නෙමෙයි.
අනේ කියන්නේ විතර පෙන්නන්නේ ආගාර කියන්නේ gedara කියන එකනේ. න ආගාර කියන එකනේ. ඒ කියන්නේ ගිහි gedara හිටියට gedara නෙමෙයි. එතකොට එහෙම කෙනෙක් වෙනම ඉන්නත් පුළුවන්. එතකොට දැන් එහෙමම කෙනෙක් තමයි ඇත්තටම ගත්තාම මේ භික්ෂු නොවන කොටසක් ඉන්නවා සාමණේර කියලා. භික්ෂුණිය නොවන කොටසක් ඉන්නවා සාමණේරී කියලා. එතකොට ඒ සාමණේරයි සාමණේරී කියන අය භික්ෂුණී කොටස් දෙකට අයිති වෙන්නේ නැහැ. ඒ දෙන්නම. එතකොට දැන් භික්ෂු කියන කාරණාව ඇතුළට සාමණේරී අයින් ඉන්නේ නැහැ වගේම උපාසක ගිහි අපි සාමාන්‍ය උපාසක කතා කරන දෙයට අර බ්‍රහ්මචාරී උපාසක උපාසිකාව ගන්න බැරි වෙනවා. එතකොට මේ දෙක නැති කොටස් කීපයක් ඉන්නවා. ඊළඟට තමයි භික්ෂුණීන් කාන්තාවන් ඊට වඩා තව එකක් තියෙනවා. සික්කමානා කියලා. කියන්නේ සාමණේරී භික්ෂුණී අතර කෙනෙක් ඉන්නවා සික්කමානා කියලා. කාන්තාව. එතකොට ඒක වෙනම තව කාරණා. එතකොට එහෙනම් අර කරුණු කාන්තා පැත්තෙන් ගත්තාම ගන්න පුළුවන් බ්‍රහ්මචාරී නැති උපාසිකා. බ්‍රහ්මචාරී උපාසිකා. එතකොට එතන බ්‍රහ්මචාරී උපාසිකා අනගාരികාම තමයි. බ්‍රහ්මචාරී උපාසිකා ඊළඟට සාමණේරී. ඒතර සාමණේරී කියන එකයි බ්‍රහ්මචාරී උපාසිකා කියන එකේ වෙනස තියෙන්නේ ඇඳුමෙන්. ඇඳුමෙන් විතරයි වෙනස තියෙන්නේ. බ්‍රහ්මචාරී උපාසිකා කියන එකයි සාමණේරී මේ භික්ෂුණීන් කියන එක සාමණේරීන් වහන්සේ කියන එකයි ඇඳුමෙන් විතරයි වෙනස් තියෙන්නේ. ඊළඟට සාමණේරී වෙච්ච පමණිනුත් භික්ෂුණියක් වෙන්න බෑ. සික්කමානා කියලා වෙනම අවුරුදු දෙකක් අනිවාර්යයි සික්කමානා. ඒක වෙනම එකක් තියෙනවා. එයා තමයි භික්ෂුණීන් පැත්තට යන්නේ. එතකොට පහක් ඉන්නවා මේ උපාසිකා කියන භික්ෂුණී උපාසිකා කියන સંદર્ભේ. භික්ෂු උපාසිකා කියන સંદર્ભේ හතරක් ඉන්නවා. අපි අර ඔක්කොම පොඩි දේවල් ටික නේ අපි අර ඇතුලේ සමහර දේවල් බලන්නේ නෑනේ. අනිත් එක දැන් අර ලංකාව ඔය ප්‍රශ්න ගත්තාම ලංකාවේ ප්‍රශ්නේ වැඩිලා තියෙනවා කියලා හිතන සාමාන්‍යයෙන් දැන් සිවුර කියන එක සිවුරේ කියන එක බුද්ධ ශාසනයට සමාන කරගෙන ඉන්නවානේ. දැන් ඉන්දියාවේ පැවිද්දන්ගේ ඇඳුමක් නේ සිවුර කියන එක. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සිවුරක් දාගත්ත සියලු දෙනාම බෞද්ධ භික්ෂුව කියන ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඔව් ඇත්තටම දැන් අපි තුමු ගෙදර ඉන්නවා කියලා බ්‍රහ්මචාරී උපාසිකාව. ඉතින් කියන්නේ ඇඳුම වෙනස් කරලා ඇත්තටම එයා ගෙදර හිටියා කියලා ඒ කියන්නේ ඇත්තටම එහෙම ඉන්න පුළුවන් විශාල හැකියාවක් තියෙනවා. මොකද ගෙදර බ්‍රහ්මචාරීව ඉන්නවා කියන එක අර මේ කියන්නේ අතීත මගපළම වෙන්නට වෙනවා. ඒ කියන්නේ එච්චර කාරණාවක් කියන්නේ උපරිම කෙනෙක් අපි සමාදන් වෙලා කියන එක නෙවෙයි උපරිමෙන් ඒ කතාව එක්ක යනවා කියන්නේ එතනදී. නැත්තම් එතන ගෙදර හිටියත් මෙහි කොහෙද මෙහෙණියාරණ කියන කොතනද හිටියත් මොකක හිටියත් ඒකම තමයි. අනිත් දසසිල් මාතා කියලා කියන අපේ සමාජයේ විවහාර වෙන දැන් සිල්ලම්ම කියලා කියන්නේ. ඒකෝට විදිහට මේ කතාව ඉතින් අර ඒක ඇත්තටම අර ලොකු කාරණාවන්නේ අපේ රටට අර තියෙන එක අතන භික්ෂුණී ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඒක විවිධ පැති ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා අර ඒකට දුන්න අර සන්දර්භ කියන්නේ ප්‍රතිපදාවක හැතිරෙනවා. ඒතර බ්‍රහ්මචාරී වෙනවා. එහෙනම් ගිහි ගෙදර නෙමෙයි ඇඳුමකුත් දාගෙන තියෙනවා. ඉතින් අන්න අර සන්දර්භයකට. ඒතකොට අර දෙකම එන්නේ නැහැ හැබැයි. මේ වික්ෂුණී කියන කතාව නැති වුණාට පස්සේ සික්කමානා කියන එක එන්නේත් නැහැ. භික්ෂුණී කියන එක එන්නේත් නැහැ. ඒ දෙකම එන්න ඉඩ නැති වෙනවා. අතුරුදහමින් කියන කතාවේදී. අර ටික තමයි තියෙන ඉඩක් තියෙන්නේ. මොකද ඒ ටිකම භික්ෂුණී කියන ගණේට අයිති වෙන්නේ නැහැ. සික්කමානා කියන එක කෙන අයිති වෙන්නේ නැති වුණාට අයිති වෙන්න යන කෙනෙක්. සික්කමානා. ඉතින් භික්ෂුණී කියන කතාවක් නැතිනම් ඒ කෙනෙක් වෙන්න විදියක් නැහැ නේ අපව. ඒ නිසා දෙකොට්ටාස වෙන්න විදියක් නැහැ. හැබැයි අර කට්ටිය ඉන්න පුළුවන් මාර්ගයක් තියෙන්න පුළුවන් නේ. ඒකට ભેදයක් නැහැ. ඒකට ભેදයක් නැහැ. ප්‍රශ්නයක් හිතුවා සමහරවිට අර කජ්ජනීය සූත්‍රයේ ඒකේ සමහරවිට ඒකේ පිටකේ සමනවා බ්‍රහ්මනවා අනේක වීතම් පුබ්බේ නිවාසං අනුසරමානෝ අර පංච උපාදානස්කන්ධයමයි අනුසති හරි ඒකෙන් උපදින දෙයක් හරි කියලානේ කියන්නේ උපදින කියන්නේ මොන හරි දෙයක් කියන සමනස එතකොට සමනතන මේ ඒවං රූපෝ අහෝසින් අතීත මද්දාන ඉතිවා වික්කරේ අනුසමානෝ රූපං ඒව අනුස්සරති කිව්වහම අපිට මේ එතකොට සමනස එතන මේ දැන් කෙනෙක් අතීතය සිහි කරනවා කියනකොට වර්තමානයේ යෙදීම තියෙන පංච උපාදානස්කන්ධයක් නේ. එතකොට දැන් කෙනෙක්
ඒක අතීතය නිරුද්ධයි. නමුත් ඒක සිහි කරනවා කියන්නේ මේ අවස්ථාවේ යෙදීම පංච උපාදානස්කන්ධය. එතකොට අදහස් කරන්නේ ඒ පංච උපාදාන ඊතර ඉස්සරහට යනවනේ කිංච වික්‍රේ රූපං වදේත කියලා දැන් අපේ බ්‍රහ්මන්තේ ඒක විස්තර කරන්න යනවනේ. එතකොට එතන අර ඒ විස්තර කිරීමේදී එතන ඒ දැන් යෙදීමම තමයි ඒක තමයි විග්‍රහ කරන්නේ. විස්තර කරන්නේ. අතීතය කියන කාරණාව මම මේ ළඟදී මොකක් සාකච්ඡාවක් කරා ඔක. අතීතය කියන කාරණා නිරුත්පල සූත්‍රයේ තියෙන්නේ ওই විග්‍රහය නෙමෙයි. නිරුත්පල සූත්‍රයේ තියෙන්නේ නිරුද්ධ වීම කියන අතීතය කිව්වා. දැන් ඒක කතා කරන්න ඕනේ නෑ. හිතන දෙයක් නෑනේ. නොපැමිණීම කියන අනාගතය කිව්වා. ඒක උපෝදා කරුණ එක්කනේ කියන්නේ. එතකොට දැන් හට ගැනීම කියන එකට වර්තමානයේ කිව්වා. එතකොට දැන් ඒක වෙන කාරණාවක්. එතකොට ඔතන කියන කාරණාව වෙන විදිය අත්දැකීම. කියන්නේ අතන සම්පූර්ණයෙන් අර ප්‍රතිපදාව කියන එක ප්‍රොසෙස් වීමක් වෙන්නන්නේ. බද්ධිත සූත්‍රයේ පෙන්නන ප්‍රතිපදාව කියන එක ප්‍රොසෙස් වීමක් වෙන්නන්නේ. හැබැයි ඔතන පෙන්නන්නේ අතීත සිහි කිරීම ගැන. ඒකනේ පටන් ගන්නම තියෙන්නේ. අතීත සිහි කිරීමක් ගැන කතා කරන්නේ. ප්‍රතිපදා ප්‍රොසෙස් කිරීම නෙවෙයි අතීත සිහි කිරීම. අතීත සිහි කරන්නේ දැන්නේ. ඊට ඒක තමයි හේතු ගන්න. එතකොට සනස එතන ඒ විදිහට කියාගෙන මේ ගිහිල්ලා මේ අපිට කිංච බිකේ මේ රූපං එතකොට වේදනං කියලා අර ඒ ක්‍රියාව ඉස්මතු කරනවානේ. එතකොට ඒ ක්‍රියාවෙන් ඒ ප්‍රඥාවෙන් ඒ ක්‍රියාව කියන එක දකිනකොට මේ තතර බික්වේ සුතවාරිසාකු ඉතිපටිසං චික්කති කියලා කියන්නේ ඉස්සලම කියනවානේ අහංකෝ ඒතරහි රූපං කජ්ජාමි කියලා. දැන් මේ රූපේ මා කා දමනවා කියලා කියනවානේ. ඒක කියන්නේ පටිසංචික කියන්නේ ප්‍රත්‍යවේක්ෂ කරනවා වගේ දෙයක් දසන්නේ පටිසං. නුවණින් යුක්තව කියන්නේ නුවණින් යුක්ත ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රත්‍යවේක්ෂා කරනකොට අහංකෝ ඒතරහි රූපේන කජ්ජාමි කියන්නේ. ඒ රූපය විසින් මාව කා තමනවා මේ දැන් මේ සිදුවෙන මේ වර්තමානයේ යෙදීම එවැනි ප්‍රඥාවෙන් දැකීමක් තියෙන. එතෙන්දී විස්තර කරන්නේ සම්නස දැන් මේ ඒ කියන්නේ මේ රූපය කියන එකක ලැබීමක් හරි ඒකේ පිහිටීමක් හරි සිදු වුණොත් අපේ ඉදිරි භවය ඇති වෙනවා හෝ මම කතාවක් කියන්නේ එතනදීනේ. කියන ඉදිරි භවය එක්කලතර හිතන්න දෙයක් නැහැ. මම කතාවක් කියන්නේ එතනදීනේ. දැන් අර වැටහීම තියෙනකොට ඒ කියන්නේ මේ රූපය කියන කතාවක මම බබක එනවා කියන කතාව කියන වැටහීම තියෙනකොට ඒ වැටහීම එක්ක මේ යෙදීම මෙයාට වදයක් වෙලානේ තියෙන්නේ. දැන් රූපෙ ඉදිච්ච නිසානේ මේ ප්‍රශ්නේ උනේ. මම උනේ දැන් මම කියන මාව කාලා දානවා කියනකොට මාව කාලා නොදාන රූපයක් වෙන්න විදියක් නැහැ. දැන් අපිට අහපෝ කාලා දානවා කියනකොට අපිට අනිත් පැත්තෙන් යන්න පුළුවන් කාලා නොදාන එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ කාලා දාන්න නැති කාරණාවක් තියෙන්න පුළුවන් කියන එක. රූපේ ලැබීම කාලා මම කියලා දෙන්නේ දැන් අපිට ලෝකයක් කියන මම කියන කතාව නැත්නම් ලෝකයක කතාවක් දාන්න බෑනේ. අර වැටහෙච්ච තැනදී මම බව යෙදීම ප්‍රශ්නයක් කියලානේ. ඒ මම බව ඉන්න කෙනාට වැටහුනේ මේ රූපය කියන කතාවකින් මම බව කියලානේ. කියන මම බව යෙදීමේ ප්‍රශ්නයයි. ඒ ප්‍රශ්නය රූපය කියන මේ යෙදීමයි කියන මේ කර්ම ඔක්කොම ගත්තට පස්සේ අර මංගේ සත්‍යවාදී කෙනාට කියන්නේ කරම වචනයක් කියවෙන අන්නතරනවා මොකද ඉබාගතය වෙනවා. අන්නතරන ඉබාගතය වෙනවා. ඒ කියන්නේ යාට අර ඉන්ද විදියක් නැති වෙනවනේ. කියන්නේ උපරිම ඒ කාරණාවට එනකොට අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ඒකේ මේ ඇතහිම පිළිබඳව පෙන්වන්නේ. කියන්නේ අනාගතයේ අර කර්මයෙන් මේ කියනවා මේ කර්මයෙන් ඒ කතන්දර නෙවෙයි. ඒ තමයි දැන් ඒකත් කතා කරන්නේ නිසානන්ත දැන් ඔය අතීතයේ සිහි කරනවා කියන දැන් කියන කතාවයි රූපේ කියන කතාවයි රූපෙන් මාව කාලා දානවා කියන එකයි ඔය ඔක්කොම කතා කරන්නේ නිසානන්ත දැන් මේ අඥානකම එහෙම නැත්නම් රූපේ කියලා කතා කරන්නේ රූපයට අහු වෙලානේ. මං කියන්නේ මෝඩකමින් රූපයට අහුවීම නිසානේ රූපයක් කතා කරන්නේ යෙදිලා තියෙන්නේ. ඒතර දැන් ඒක හඳුනා ගැනීමත් එක්කනේ රූපෙන් කාලා දානවා කියන එක කතා කරන්නේ. නැත්නම් ඒකට අහු වෙලා හිටියනම් එහෙම කතා කරන්න හම්බෙන්නේ නැහැ. මෝඩකම ඇතුලේ ඉන්න නිසාද? ඒ කියන්නේ ඒ මෝඩකමින් හටගත්තා වූ නැත්නම් මෝඩකමට අහු වෙලා ගියා කියන
ඒක හඳුනා ගැනීම නිසානේ ඒ කලකිරීමක් හෝ ඒකත් එක්ක කතා කරන්න වෙන්නේ කියලා මට හිතෙන නිසා කාලා දානවා කියන කතාවත් අයි නුවණක කතාවක්ම තමයි කියලා නැත්නම් මොඩයට කතා කරන්නේ. මොඩයට අපව ලෝකේ විග්‍රහයක් කතාවක් නෙමෙයි. නැත්නම් අපි ලෝකේ විග්‍රහයක් කතාවකට එක ඇඳෙන්න යනවනේ. ලෝකේ විග්‍රහයක් කතාවක් නෙමෙයි. ඒකත් එක්ක නේද එතකොට දැන් ඒ කියන්නේ දැන් එතකොට දැන් ඒතරෙහි රූපේන කජ්ජාමි දැන් රූපේ මානසික කාදම වගේම අතීතීත් කා දැමුවා අනාගතයේත් අභිනන්දනය වුණොත් කාලා දානවා කියලා කියන්නේ එතෙන්දී මෙසේ ඔහු මෙසේ ප්‍රත්‍යවේක්ෂකට අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති කියලා කියන්නේ. එතන මේ අපි සාමාන්‍යයෙන් අනපේක්ඛෝ කියන්නේ හෝති කියන සම්මේ ඇල්මක් නෑ කියන අපේක්ෂාවක් නෑ. අපේක්ෂාවක් නෑ. සාමාන්‍යයෙන් අපි අනාගතයකටනේ අපේක්ෂාවක් තියෙන්නේ. මෙතන වචනේ පාවිච්චි කරන අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති. අතීත රූපයට අපේක්ෂාවක් නෑ. අනාගත රූපේ තමයි නාබිනන්දති කියන්නේ. පච්චුප්පන්න රූපේට ඉපිදාය වෙලා මේ එකම process එකම නෙමෙයි සනන්ද මේ ඉස්සර කරන්නේ. එතකොට මට හිතෙන්නේ අනපේක්ඛෝ හෝති කියුවම මේක අපේක්ෂාවක් නෑ කියන්නේ අර මේ ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අනාගතයකට නිට්ටියක් මේ නැමිල්ලක් තියෙන අර අතීතයෙන් අපිට ගන්න නිමිති හැරි අර මට දැන් හිතුවේ එක සූත්‍රයක අහන්නේ දැකලත් නැත්තම් දකින්න ඕනත් නැත්තම් එන්නේ එතනයේ තිවිච්ච ඒ સંદર્ભයේදී මේ ඒ સંદર્ભයමයි. ඒ කියන්නේ දැන් අනාගතේ නාබිනන්දති කියනකොට ඇති අනාගතයට අපේක්ෂාවක් නැහැ කියන්න ඕනේ නැහැ. ලෝකයේ ප්‍රාථමික මට්ටමින් විග්‍රහ කරන්න වෙනවා ඇති අනාගත අපේක්ෂාවක් නොවේ කියන එක. අතීතේ විරුද්ධ අතහරින්න කියන එක. ඒක කියන්නේ වෙන්නේ ලෝකයේ ප්‍රාථමික මට්ටමින් ගොරෝසු මට්ටමින් කියන්නේ. මොකද ඒතොර ඇති අනාගතයේනේ අපේක්ෂා නොකරන්නේ. එහෙමයි. විරුද්ධ වෙච්ච අනාගතේ අතීතයටනේ ඒක නැති වුණ අතහරින්න කියන්නේ. එහෙමයි. හැබැයි මෙතන පෙන්වන කාරණා ඊට වඩා වෙනස්. ඊට වඩා ගැඹුරුයි. ඒ කියන්නේ අනාගතේ නාබිනන්දති කියනකොට අනාගතේ අපේක්ෂා කරන දෙයක් නැහැ. කතාව නේ නාබිනන්දති කියන අනාගත කතාව නේ. අනාගතේ කතාව එන්නේ අතීතයේ අපේක්ෂා කරනවම. අතීතයකට යමු වෙච්ච තැනදී අනාගත කතාව කරත් නැතියක් තියෙන්නේ. අන්න ඒක තමයි අර වාලෝකී පුත්ත භික්ෂුවටත් පෙන්නන්නේ අතීතය කියන කතාව එක ආවේ නැත්නම් අරකට තියෙනවද නැහැ. එහෙනම් අතීතයනේ අපිට හැම වෙලෙම අපේක්ෂාවෙන් අපිට ගලාගෙන එන්නේ. ඒක ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ ඕන පැත්තකින් දාන්න පුළුවන්. ඒක නම් අපි අපේක්ෂාව. අපි අනාගත අපේක්ෂාව කියන්නේ මම ඉඳලා. අතීතයට යනවා කියලා කියන්නේ මම ඉඳලා කියන කතාවට වඩා මේ අතීතයකට යෑම කියන කතාව මේ සිදුවීම කියන කතාවත් එක්ක තමයි අතීතයකට යෑම කියන කතාව කතා කරන්නේ. ඒතර සම්පූර්ණ නිවන කියන එක විසුරුවා දැම්මා කියනනේ. විසුරුවන්න කියනකොට එතන වෙනම ආපහු මේ කරන්න එකක් තියෙනවා. විසුරුවලා ඉවරයි කියන විසුරුවන්නෙත් නෑ, කැටි කරන්නෙත් නෑ. දෙකම නෑ කියනකොට කතාව ඉවරයි. ඒක තමයි දැන් එතන මෙතන අපි එතකොට අදහස අර්ථයේ විදිහට මේ ගන්න අපි දැන් අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති කිව්වහම මේ අර ඒ පැත්තට අතීතය කියන්නේ ඒ අර දැන් මේ ඒ තියෙන මේ වාක්‍යයයි අනාගත රූපං නාබි නන්දති කිව්වහම මේක අනාගත රූපය නාබි නන්දති වෙනුවට දැන් අතීතස්මින් රූපං අනපේක්ඛෝ හෝති වෙන තැනම අතීත නාබිනන්දති. නාබිනන්දති. ඔව්. ඒක අනාගත නාබිනන්දති. නාබිනන්දති. පච්චුප්පන්නස් රූපේ නිබ්බිදාය ඒකම තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේක මේ ලෝකයේ තිබිච්ච අඥානකමක විග්‍රහයක් වෙන්නන්නේ. නැත්තම් අතීතයට තිබිලා අනාගතයට වර්තමානයට දක්වනවා කියන අලුත් විග්‍රහයක් නෙමෙයි. ඒ කියන්නේ මේ සිදුවීමේ විදිය පෙන්වන්නේ.